හරි. එන ඔන්න අපි කියන්නේ ඊළඟ මාතෘකාවට. එතකොට දැන් ඔන්න අර චලිත සමීකරණ වල චූටි චූටි යෙදීම් ටික වැදගත් වෙන්න ඕන මේ ඉතුරු කෑලි ටිකට යද්දී අර කාල සමාන යන මන යම සිදි ටිකක් අපි ගත්තේ. ඔන්න ඒ ටික. ආයෙන ඕන්න අපි දැන් එතන ටිකක් තව ඉස්සරහ කොටසකට ඔන්න පයින්න යන්නේ. එතන දාන්න ඊළඟට මාතෘකාව මෙහෙම ගුරුත්වය යටතේ. ගුරුත්වය යටතේ ගුරුත්වය යටතේ සිරස් චලිතය. ගුරුත්වය යටතේ සිරස් චලිතය. හරි. එතකොට මේ ගුරුත්වය යටතේ සිරස් චලිතය කියපුවහම එතන මේ අපි මූලිකම ප්‍රභේදය සලකන්නේ දැන් මොකක් හරි වස්තුවක් ගත්තාම දැන් අපි දුන්න මේ මාක පෙන්නේ කියලා. ඒතර මේක ඔන්න දැන් මම ඔහොම උඩට විසි කරොත් මේ ඒතර ගුරුත්වය යටතේ සිරස් චලිතයක් උඩ ගිහිලා ආපහු පහළට එනවනේ. දැන් ඒ වගේම හිතන්නකෝ ගහකින් ගෙඩියක් වැටෙනවා කියලා. පොල් ගහකින් පොල් ගෙඩියක් අර නැට්ට කැඩිලා ගෙඩිය ඔන්න බිමට වැටෙනවා. හරි. තව එතකොට දැකලා තියෙනව නේද? ඔය මොනවද වායු බැලුම් ඔය තියෙන්නේ මේ අර ඔය ගොඩක් ටුවරිසම් කරන පැතිවල එහෙම අර විදේශිකයෝ එහෙම දාලා අර උඩ යවන එක. බැලුන් එකේ අර පහළ පොඩි කූඩයක් වගේ තියෙනවා. ඒකේ ඉඳගෙන අපිට උනත් යන්න පුළුවන්. ඒතකොට අර බැලුන් එක උඩට යනවා. ඒකේ කට්ටිය ඉන්නවා. දැන් මේ හැම එකක්ම ඒතකොට තව ගමුකෝ රොකට් එකක්. දැන් රොකට් එකක් සිංගාල උඩ යනවා. ඒත් සිරස් චලිතයක්. හවන්න මම ඒතකොට අවස්ථා කීපයක් කිව්වා. හරි ඒක එතකොට අපි ඉස්සෙල්ලාම හිතමුකෝ මේ ගහකින් මේ ගහකින් ගෙඩියක් බිමට වැටෙන අවස්ථාව. හරි. එතකොට අනිත් එක මම ගන්නම්කෝ රොකට් එක. එතකොට රොකට් එකක් ඉහළට යන අවස්ථාව. එතකොට රොකට් එකක් ඉහළට යන්නේ ඒක අර ටේක් ඕෆ් කරද්දී එහෙම දැකලා ඇති. මෙන්න මෙතනින් මේ අර ඉන්ධන දහනය කරලා මේ පහළට විදින අතර වාරය තමයි ඉහළට යන්නේ. ඒතර ඒකෙන් වෙන්නේ මේ ඉන්ධන දහනය කරලා පහළට විදිද්දී මේ එන්ජිම මගින් මේ බලයක් මේ පැත්තට ඇති කරගන්න. ඒතර මේ වගේ මේ එන්ජිම මත බලයක් තියෙනවා. නිකන් මම F කියලා දැම්මා. හරි. බලය. මොකක් හරි බලයක්. මේ වස්තුව ගත්තාම අපි හිතමු පොල් ගෙඩියක්. එතකොට මේක පොල් ගහක් වගේ නන්නේ මේ. මොකක් හරි ගහක් ඒ ගහේ වැටෙන මොකක් හරි ගෙඩිය. එතකොට ඔන්න මේ ඒක මත තියෙන බල ගත්තොත් එහෙම නිකන් බලය තාම අපි බලය ගැන ඉගෙනගෙන නැහැ නිකන් පොඩි O level කාලේ අයිඩියා එකක්. මෙයා මත කවුරුවත් මේ එන්ජින් හයි කරලා උඩට බල එහෙම මුකුත් නැහනේ නේ. ඒ වගේම මේ කවුරුවත් වෙන අදින්න එහෙම මුකුත් නැහනේ. තියෙන එකම බලය තමා මෙන්න මේ අදාළේ වස්තුවේ බර. බර විතරයි තියෙන්නේ. දැන් මේ රොකට් එක ගත්තොත් මේ රොකට් එකටත් බරක් තියෙනවා පහළට. බරක් තියෙනවා. හැබැයි බරට අමතරව ඉහළට එන්ජිම මගින් බලයකුත් දෙනවානේ. ඉතින් ඒකෙන් හින්දා තමයි ඒක උඩට යන්නේ. එතකොට මෙයා මත කිසිම උඩට බලයක් නැහැ. තියෙන එකම බලයත් මොකද්ද? බර විතරයි. හරිද? ඔන්න මේ පාඩමේ එතකොට අපි සැලකිල්ලට ගන්නේ මෙන්න මේ වගේ අවස්ථා ගැන විතරයි. මේක ගැන අපි මෙතනදී කතා කරන්නේ. ඉතින් මේකට කියනවා විශේෂ නමක් මේ ගුරුත්වය යටතේ සිරස් චලිතය තමයි. හැබැයි ඒකට තව විශේෂණ පදයක් එකතු කරනවා. ගුරුත්වය යටතේ නිදහස් චලිතයක් කියලා. නිදහස්. ෆ්‍රී එකේ තමයි ඉන්නේ. ෆ්‍රී එකේ වැටෙනවා. හරි. ඉතින් ඒ වගේ ෆ්‍රී එකේ වැටෙන වස්තුවක් නම් එයා මත තියෙන්න ඕන එකම බලය ඒ අදාළ වස්තුවේ බර විතරයි. ඔන්න ඒක තමයි එතන අපිට වැදගත් පොයින්ට් එක වෙන්නේ. ගාණක් හදද්දි දැන් ඇත්තටම ගණන් හදද්දි නම් එහෙම ලොකුවට අවශ්‍ය නැහැ. ඒ හැම ගානම ඉතින් තොරණේ අපි ඒ ගුරුත්වජ තොරණේ අරන් හදනවා. හැබැයි උනට ඒ අර්ථයක් තියෙන්න බෑ. සමහර තැන්වලදී ඒක අනිවාර්යෙන් ක්ලික් වෙන්න ඕන. ඒතර ඔන්න ගානකදී වස්තුව මත වෙන කිසිම බලයක් නැහැ. බර විතරක් තියෙනවා නම් අපි ඒකට කියනවා ගුරුත්වය යටතේ නිදහස් චලිතයක් කියලා. එතකොට ඇත්තටම මේ බර කියලා කියන්නේ මේ පොළව මගින් මේ පොළවනේ තියෙන්නේ. මෙන්න මේ පොළව මගින්
පහළට ඇති කරන ආකර්ෂණ බලය. ඔය චූටි කාලේ කියන්නේ මේ ගුරුත්වාකර්ෂණ බලය කියලා. අන්නේ ගුරුත්වාකර්ෂණ බලය. එතකොට මේ බර කියලා කියන්නේ ගුරුත්වාකර්ෂණ බලය. ඒක ඇති කරන්නේ පෘථුවිය. එතකොට ඒක පෘථුවිය විසින් ඇති කරන දෙයක්. අපිට වළක්වන්න බෑ. ඒක ඉතින් හැම තැනම එහෙම තමයි. එතකොට පෘථුවිය මගින් හැම වස්තුවක්ම පහළට අදිනවා. ඉතින් ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි මේ වස්තුවක් ඒ කියන්නේ මොකක් හරි පොල් ගෙඩියක් නම් ඒ පොල් ගෙඩිය බිමට වැටෙන්නේ ඒකයි. කවදාවත් පොල් ගෙඩියක් ගහෙන් වැටලා උඩ යනවා දැකලා නැහැ එන්නේ. එහෙම වුණොත් ඒක හොල්මන් කේස් එකක්. ඒතකොට එහෙම ඒවා නැහැ. ඒතකොට අනිවාර්යෙන් බිමටම තමයි වැටෙන්නේ. හේතුව පෘථුවිය මගින් ඇති කරන ගුරුත්වාකර්ෂණ බලය. එතකොට අන්න අර ඒ පෘථුවිය මගින් ඇති කරන ගුරුත්වාකර්ෂණ බලය මත විතරක් සිදුවෙන චලිතවලට තමයි ඔය නිදහස් චලිත කියලා කියන්නේ. ඉතින් අපි ඔන්න ඒව ගැන තමයි බලන්න යන්නේ. හරි. එතන ඒක යටතේ දාන්න මෙහෙම වාක්‍යයක්. පෘථුවිය මගින් ඇති කරන පෘථුවිය මගින් ඇති කරන ගුරුත්වාකර්ෂණ බලය. ගුරුත්වාකර්ෂණ බලය වරහන් ඇතුලේ දාන්න වස්තුවේ බර. වස්තුවේ බර. හරි වරහන වහලා හේතුවෙන් සිදුවන සිරස් චලිත ගුරුත්වය යටතේ නිදහස් චලිත වශයෙන් හඳුන්වයි. ගුරුත්වය යටතේ නිදහස් චලිත වශයෙන් හඳුන්වයි. හරි. එතන මෙහෙම රූපයක් දාලා බලන්න ගහක් දාලා මේ වස්තුවක් බර පහළට තියනවා පොළොව. හරි. එහෙනම් ඔය තොර මේකේ විශේෂත්වය තමයි ඔය බර නිසා ඒ වගේ වස්තුවක බරක් හින්දා ඒ පොළොව මගින් ඇති කරන ඒ බලයෙන් හින්දා ඒ වස්තුවට හම්බ වෙන ත්වරණය. ඒකට කියනවා නමක් ගුරුත්වජ ත්වරණය කියලා. ගුරුත්වජ ත්වරණය. හරිද? දැන් අපි අර කලින් ගණන් වල වස්තුවේ ත්වරණය 2 ms ඍණ 2යි. අය එක්ක 10යි ms ඍණ 2යි. තව එක 5යි. එහෙම තිබ්බනේ. මේකේ විශේෂත්වය එහෙම නැහැ. මේකේ ගුරුත්වජ ත්වරණය කියලා කිව්වොත් ඒක හැමතැනටම එකම වගයක්. ඒ කියන්නේ මෙන්න මේ ප්‍රදේශයේ මේ වස්තුව පහළට වැටෙද්දී මේ වස්තුව මත තියෙන ත්වරණය. ඒකට කියන නම තමයි ඔන්න කිව්වේ ගුරුත්වජ ත්වරණය. හරි. ඔන්න ඒකට කියන්නේ ගුරුත්වජ ත්වරණය. එතකොට මේක ඇති වෙන්න නම් මොකද්ද වෙන්න ඕනේ? ඒ වස්තුව මත බර විතරයි තියෙන්න ඕනේ. හරිද? බර විතරක් තිබ්බොත් තමයි ওই ගුරුත්වජ ත්වරණය තියෙන්නේ. ඒක අපි සංකේතවත් කරනවා සිම්පල් G වලින්. සිම්පල් G. ග්‍රැවිටේෂනල් ෆීල්ඩ් කියලා කියන්නේ අපි ඕක ගුරුත්ව ශේෂ්ත්‍රයක් කියලා කියන්නේ. ඒකින්ද සිම්පල් G තමයි පාවිච්චි කරන්නේ. ඕක අප වෙනම පාඩමක් ඉදිරියේදී හම්බ වෙනවා. හරි අපිට මෙතෙන් සංකේතය. එතකොට මෙන්න මේ කියන වස්තුව තියෙන ওই ප්‍රදේශේ එයා පහළට වැටෙද්දී එයා මත තියෙන ත්වරණය හැම වෙලේම මේක පහළට තමයි තියනවා කියන්නේ. ඒකේ අගය සංකේතාත්මකව G කියලා දානවා. හරි. එතන රූපේ ගාව පැත්තකින් දත් පහළට G. ඔන්න එතකොට වස්තුව පහළට වැටුණාද නැත්නම් අපි වස්තුවක් උඩට විසි කරා කියලා හිතුව මෙහෙම විසි කරොත් එහෙම.
ඒත් ඉතින් මෙයා මතත් තියෙන්නේ බර විතරයි. මේ මං ඔහොම විසි කරාට පස්සේ අය මොකුත් බලයක් නැහැනේ. මේක මත තියෙන්නේ මේ මාක පෙන් එකේ බර විතරයි. එතකොට එයත් මේ යන්නේ මේ G යටතේ තමයි. දැන් අපි උඩට විසි කරා කියලා හැම මේක උඩට එහෙම නැහැ. ඇයි ඒක පෘථුවිය නැති කරන්නේ? එයා හැම වෙලේම පහළට තමයි ඕක ඇදලා අල්ලගෙන ඉන්නේ. හරි. එහෙනම් ඔන්න ඕනෙම ගානක ගුරුත්වජ ත්වරණය ලකුණු කරොත් ඒක තියෙන්නේ හැම වෙලේම පහළටම තමයි. අපි වස්තුව විසි කරන්නේ කොහෙටද? මොන වස්තුවක්ද? ඒවා මුකුත් අදාළත්වයක් නැහැ. ඒක හැම වෙලේම ඔන්න පහළට තියෙන්න ඕන. හරි. එතන දාන්න ඊළඟ රුලේ මේ වාක්‍යය. ගුරුත්වාකර්ෂණ බලය හේතුවෙන් ගුරුත්වාකර්ෂණ බලය හේතුවෙන් වස්තුව ලක්වන ත්වරණය වස්තුව ලක්වන ත්වරණය ගුරුත්වජ ත්වරණය ගුරුත්වජ ත්වරණය වරහන් ඇතුලේ සිම්පල් G කියලා දාන්න. ගුරුත්වජ ත්වරණය සිම්පල් G නම් වේ. එය සෑම විටම සිරස්ව පහළට ක්‍රියා කරයි. එය සෑම විටම සිරස්ව පහළට ක්‍රියා කරයි. හරි. එතකොට ඔය ජීවල අගය ඒ තමා ජීවලාගේ හරිමාගේ සාමාන්‍යයෙන් පෘථිවි ආසන්නයේදී මේ 9.8ක් විතර වෙනවා. 9.8 ms ඍණ දෙකක්. තොරණේ ms ඍණ දෙකනේ. හැබැයි ඒ වුණාට අපේ ගණනයේ පහසුවට නිකන් දශම තියන් සුළු කරන්න අමාරුයිනේ. ඒක නිසා ගණනයේ පහසුවට අපි ඕක ආසන්නව 10 ms ඍණ දෙකක් කියලා ගන්නවා. ඉතින් එතකොට මෙතනින් පස්සේ අපි ගණන් හදනකොට ගුරුත්වජ ත්වරණේ විශාලත්වය උමනා වුණොත් ගන්නේ 10ක් කියලා. හැබැයි උනට ඇත්තම අගය 9.8ක් වගේ. ඒකත් ඔය පෘථුවිය තැනින් තැනට වෙනස් වෙනවා. දැන් ලංකාව වගේ ගත්තොත් ලංකාවේ ටිකක් ගුරුත්වජ ත්වරණය අඩුයි අනිත් ප්‍රදේශවලට වඩා. ඒ කියන්නේ ඕක වාට ඕනනම් ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා බලන්නත් පුළුවන්. gravitational field intensity කියලා මැප් එකක් සර්ච් කරලා බැලුවොත් ඒකේ ලංකාව හරියේ G අගේ ටිකක් අඩුයි. ඔය වෙන රටවල් වලට යද්දි G අගේ ටිකක් වැඩි අගයක් වෙනවා. එහෙම තියෙන. හරි. එතකොට අපිට වැදගත් වෙන්නේ මේ අගේ. හරි එතන දාන්න ඊළඟ රුලේ. G සමානයි 9.8 ms ඍණ 2. G සමානයි 9.8 ms ඍණ 2. ලෙස පෘථුවිය ආසන්නයේ පවති. ලෙස පෘථුවිය ආසන්නයේ පවති. ඊට පස්සේ ඊළඟ රුලේ ගණනයේ පහසුව සඳහා ගණනයේ පහසුව සඳහා කියලා G ආසන්නෝ සමානයි 10 ms ඍණ 2. ලෙස සලකයි. හරි. එතකොට ඔන්න ඒකේ තියරි එච්චරයි. හරි ආපහු අපිට ගණන් ටිකක් තමයි හදන්න තියෙන්නේ. බලමු එහෙනම් කොහොමද ඒක ගණක් හදද්දී භාවිතා වෙන්නේ කියලා. හරි ඒක අපි ගානකින්ම තේරුම් ගමු. හරි එතන දාන්න මේ ඊළඟ රුලේ අංක 1 කියලා ගාන. බෝලයක් 40 ms ඍණ 1. බෝලයක් 40 ms ඍණ 1 ප්‍රවේගයකින් සිරස්ව ඉහළට විසි කරයි. 40 ms ඍණ 1 වේගයකින් සිරස්ව ඉහළට විසි කරයි. එය ගමන් කරන උපරිම උසත් එය ගමන් කරන උපරිම උසත් එම උපරිම උස
එම උපරිම උස ගමන් කිරීමට ගතවන කාලයත් එම උපරිම උස ගමන් කිරීමට ගතවන කාලයත් සොයන්න. හරි. ඒකේ නම් බලන්න ඕන මෙහෙම. අපේ පළවෙනි ගානේ කතන්දරේ තේරුම් ගමු. අවන්න බෝලයක් ඉහළට විසි කරනවා කියලා කියනවා. දැන් ඒතර ඒක අලුත් අමුතු දෙයක් නෙමෙයි එන්නේ. ඒතර ඔයා වුණත් චූටි කාලේ දැන් වුණත් බෝලයක් කොමුට විසි කරලා බලලා ඇති. ඉතින් බෝලයක්ම වෙන්න ඕනේ නැහනේ. මේ වගේ මාක පෙන් එකක් හරි මොකක් හරි ඕන දෙයක් අපිට ඕම උඩට විසි කරන්න පුළුවන්. එතකොට වෙන චලිතේ නිකන් හිතලා බලන්න මේ. කොහොම විසි කරපුවාම එයා මේ වගේ ඔහොම උඩට යනවනේ. ආයෙම උඩට ගිහිල්ලා මේ වගේ තැනකට ගිහින් ආය ආපහු ඔහොම පහළට වැටෙනවා. එතකොට අර අපි විසි කරපු තැන ඉඳන් මේ විදිහට උඩට ගිහිල්ලා ඒ යන උඩම තැනක් තියෙනවනේ. ආපහු බිමට වැටෙනවනේ. අන්නේ උඩම තැනට තමයි කියන්නේ උපරිම උස. ඒ කියන්නේ එයා යන උපරිමම උස. හරිද? දැන් නිකන් මෙහෙම තේරුම් ගන්න. අපි එහෙම වස්තුවක් විසි කරපුවාම මේ උඩට යනකොට යන්න යන්න මොකද වෙන්නේ වේගේ? නිකන් හිතා ගන්න මොකද වෙන්නේ කියලා. අපි ඔම විසි කරපුවාම මේ උඩට යන්න යන්න වේගය අඩු වෙනවනේ. මේ උඩට යන්න යන්න වේගය අඩු වෙනවා. අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා අර උපරිමම උසට යනකොට අන්න එතනදී ඕකේ වේගය බිඳුවක් වෙනවා. ඔන්න ඒක තමයි ඒකේ වැදගත් පොයින්ට් එක. ඒ තමා වස්තුවක් ගමන් කරන උපරිම උස කියලා කිව්වොත්. අන්නේ උපරිම උසේදී ඒ වස්තුවේ වේගය බිඳුවයි. දැන් එහෙම කියලා වේගයේ බිඳුවක් කියන්නේ නිකන් වස්තුව නතර වෙනවනේ නේ. වේගයේ බිඳුවක් කියන්නේ වස්තුව නතර වෙලා තියෙන්නේ. දැන් මම මෙහෙම හිටියා කියන්නේ මගේ වේගය බිඳුවයි. මම නතර වෙලායි. හරි. ඒ වගේ දැන් එතකොට මේක විසි කරපුවාම මෙහෙම මේක උඩම තැනට ගිහින් අපි ආපහු ගිහිල්ලා වතුර ටිකක් බීලා පස්සේ එනකොට ආයෙත් මේක මෙතන එහෙමම තියනවද? නෑනේ නේ. ආපහු අනිත් පැත්තටත් වැටෙනවා ඕක. එතකොට අර උඩට ගිහිල්ලා සුළු වෙලාවක නිකන් ෂණිකව මේ උඩට ගිහිල්ලා ෂණිකව ආපහු හැරෙනවා. ඒක නිසා ඒ උඩම තැනට අපි කියනවා නමක් නිසලතාවයේ තමයි. හැබැයි ෂණික නිසලතාවයක. ඒ කියන්නේ සුළු මොහොතකට විතරයි. ඇත්තරම අපිට හිතාගන්නවත් බෑනේ මෙහෙම විසි කරපුවාම අර එතන පේන්නේවත් නැහැ වේගي බිඳුවක් වෙනවා කියලා. හැබැයි ඒක සුළු මොහොතකට වෙන වැඩක්. එහෙනම් ඔන්න එතන අපේ වැදගත් තියරි පාර්ට් එක තමයි වස්තුවක ඒ උපරිම උසේදී එයාගේ ප්‍රවේගي බිඳුවක් වෙනවා. අපි ඒකට කියනවා ෂණික නිසලතාවයක් කියලා. හරි. තව ටිකක් පැහැදිලි කරගමු මෙහෙම. දැන් එතකොට මේ ප්‍රදේශයේ ගුරුත්වජ ත්වරණය තියෙන්නේ. එතකොට අපි මෙතනින් පස්සේ ගාණක් හදනකොට අනිවාර්යෙන් ඒක ඉස්සෙල්ලම ලකුණු කරන්න ඕන. දැන් නිකන් අපි බත් කනකොට බත් කන්න කලින් අත හොදන්නේ. ඒ වගේ. ඒ කියන්නේ ඒක අනිවාර්යෙන් කරන්න ඕන වැඩනේ නේ. හැබැයි දැන් බත් කද්දි අත හොදනවා කියන එක අනිවාර්යයිද? නෑනේ ඕන අත හොදන්න නැතුව කන්නත් පුළුවන් නේ. හැබැයි අත හොදන්න නැතුව කෑවොත් දීර්ඝ කාලීන ප්‍රතිවිපාක කියන්න බෑ. සමහර විට ලෙඩ වෙන්න පුළුවන්. මැරෙන්න උනත් පුළුවන් නේ. මොන හරි වාස වීසා කැවිලා හැම වෙලා. ඒ කියන්නේ ඒක භයානකයි ඉතින්. අර ඒ වැඩේ නොකරන එක භයානකයි. ඒ වගේ මේකත් ලකුණු නොකරන එක භයානකයි. ලකුණු නොකර ගාන හදන්න පුළුවන්. ඒ හිතලා වැඩේ කරන්න පුළුවන්. හැබැයි කවදා කොතන කෙලවේද ෂුවර් නැහැ. හරි. ඉතින් ඒක නිසා ඒක ඔන්න අපි ලකුණු කරනවා. එහෙනම් ඔන්න ගුරුත්වජ ත්වරණය පහළට තියෙන. දැන් එතකොට හිතන්න මෙහෙම. මෙන්න වස්තුවක් අපි මේ පැත්තට විසි කරනවා. දැන් එතකොට මොකද වෙලා තියෙන්නේ? මේ වස්තුව යන්නේ ගුරුත්වජ ත්වරණය තියෙන පැත්තට නෙමෙයි අනිත් පැත්තට. එතකොට නිකන් අර දෛශිකයක් නිකන් ඔය තියෙන පැත්තට නෙමෙයි නිකන් අනිත් පැත්තට කිව්වොත් නිකන් අපි ඒක සලකන්නේ ඍණ කියලා. ඍණ. තාම නිකන් දෛශික ගැන වැඩි අපි සාකච්ඡා කරේ නැහැ. ඒක වැඩි හිතන්න යන්න ඕනේ නැහැ. නිකන් ඒකේ අදහස මේම හිතන්නකෝ. ත්වරණය තියෙන පැත්තට නැතුව අනිත් පැත්තට යනවා කියන්නේ නිකන් ඒක මන්දනයක් වගේ. එතකොට අනිත් පැත්තට විරුද්ධ දෙයක්. ඉතින් ඒක නිසා තමයි අන්න වේගෙ එන්න අඩු වෙන්නේ. එහෙම අඩු වෙලා අඩු වෙලා අඩු වෙලා මෙන්න යන්න පුළුවන් උඩම තැනට යනකොට එතනදී එනම් වේගයේ බිඳුවයි. ඔන්න මම මෙහෙම දානවා මේ පැත්තට යද්දි මේ උඩට යනකොට වේගය අඩු වේ. ඔන්න වේගය අඩු වේ. හරි.
එතකොට මෙන්න උපරිම උසට ආවා. එහෙනම් මෙන්න මෙතනදී වේගය කෙලින්ම බිඳුවයි. හරි ඔන්න ගානක කියන්නේවත් නැහැ. අපි හිතා ගන්න ඕනේ. උපරිම උසේදී වේගය බිඳුවයි. දැන් එතනින් පස්සේ එතනින් පස්සේ යන්න ආපහු මේක පහළට වැටෙනවනේ. මේ පහළට වැටෙනවා. දැන් බලන්නකො මොකද වෙන්නේ කියලා. දැන් වස්තුව යන්නේ කොහෙටද? මේ දැන් වස්තුව යන්නේ මේ පහළට. මේ ගුරුත්වජ තොරණේ තියෙන්නේ පහළට. නිකන් ඒතර මොකද දෙන්නේ? තොරණේ තියෙන පැත්තටම යන්නේ. එහෙනම් දැන් ආපහු වේගය එන්න වැඩි වෙනවා. ඇයි දැන් පහළට වැටෙද්දී අපි දන්නවනේ වේගෙත් වැඩි වෙනවා කියලානේ. ඒ විදියට අන්න වේගය වැඩි වෙලා ආපහු පොළොවේ වදිනවා. හරි එහෙනම් අන්න පහළට යනකොට මේ පහළට යනකොට වේගය වැඩි වේ. හරි ඔන්න අපේ සමස්ත චලිතය ඕකෙන් විස්තර කරන්න පුළුවන්. ඕක තමයි ගුරුත්වය යටතේ සිරස් චලිතයක් කියලා කියන්නේ. හරි. ඔන්න එහෙනම් ගුණාත්මක පැහැදිලි කිරීම ඕක. හරි එතන රූපේ දාන්න මේ විසි කරන තැන කැපිටල් A කියලා හිතමු. මේ උපරිම උස තියෙන තැන B කියලාත් හිතමු. හරි එහෙම දාන්න. හරි එහෙනම් ඔන්න 40 IMS ඍණ එකෙන් විසි කරන්නේ. එතකොට වේගය අඩුවේ කියලා තියෙන උඩට යද්දි. එතකොට මෙතන වේගය බිඳුවයි. පහළට යද්දි එතකොට වේගය වැඩි වෙයි කියලා තියෙන්නේ. එතකොට මෙතන B ගුරුත්වජ ත්වරණය G. හරි. එතන පහලින් මෙහෙම දාන්න වාක්‍යයක්. බෝලය ඉහළට ගමන් කිරීමේදී බෝලය ඉහළට ගමන් කිරීමේදී වේගය අඩු වී ගොස් වේගය අඩු වී ගොස් එහි උපරිම උසේදී වේගය ශූන්‍යය වේ. වේගය ශූන්‍යය වේ. මෙය වස්තුවේ ෂණික නිසලතාවයක් නම් වේ. වස්තුවේ ෂණික නිසලතාවයක් නම් වේ. හරි. ඊට පස්සේ ඊළඟ රුල දාන්න මේව නැවත පහළට ගමන් කිරීමේදී වේගයේ දිශාවට ගමන් කරන බැවින් වේගයේ දිශාවට මේ තොරණේ දිශාවට ගමන් කරන බැවින් වේගය
වැඩි වේ. හරි. ඔන්න එතන ආපහු ලක්ෂණයක් තියෙනවා මෙහෙම. ඔය වාත ප්‍රතිරෝධය නැත්තම්. ඒ කියන්නේ දැන් අපි මේකේ ගණන් හදන්නේ කොහොමත් එහෙම තමයි. දැන් අපි ඉන්න මේ ප්‍රායෝගික මේ අවකාශයේ වාත ප්‍රතිරෝධය තියෙනවා. එතකොට මේ කියන එක ප්‍රායෝගික තැනකට වළංගු වෙන්නේ නැහැ. හැබැයි අපි මේ ගණන් හදන වාත ප්‍රතිරෝධය නැති ඔය කතන්දරේට වළංගුයි. හරි. ඒ තමයි මේ විසි කරපු 40 ප්‍රවේගය තියෙනවනේ. හා ඔන්න ඔය විශාලත්වයෙන්ම තමයි මේක ඉහළ ගිහිල්ලා ආපහු අයෙත් පොළවේ වදිනකොට එතන තියෙන්නේත් ඒකම තමයි. හරි. ඒ කියන්නේ අර විසි කරපු ප්‍රවේගයේ විශාලත්වයෙන්ම තමයි ආපහු පොළවේ වදින්නේ. හරි. ඒක එතන දාන්න ඊළඟ රුලේ. වාත ප්‍රතිරෝධයක් නොමැතිනම් වාත ප්‍රතිරෝධයක් නොමැතිනම් වස්තුව ප්‍රක්ෂේපණය කළ වස්තුව ප්‍රක්ෂේපණය කළ ප්‍රවේගයේ විශාලත්වයෙන්ම වස්තුව ප්‍රක්ෂේපණය කළ ප්‍රවේගයේ විශාලත්වයෙන්ම එය නැවතත් පොළොවේ ගැටේ. හරි. ඔන්න බලන්නකො අපිට වෙලාවකට MCQ වල එහෙම මෙහෙම වාක්‍යයකින් ප්‍රශ්න අහනවා. ඒ තමයි ඔන්න මෙහෙම තිබ්බ කියලා හිතන්න. වාත ප්‍රතිරෝධය නොමැති අවස්ථාවක වස්තුවක් ඉහළට විසි කර විට එය නැවත පොළවේ ගැටෙන මොහොතේ විසි කළ ප්‍රවේගයත් පොළවේ ගැටෙන ප්‍රවේගයත් සමාන වේ කියලා කියනවා. හරිද? මේ විසි කරපු ප්‍රවේගයත් පොළවේ ගැටෙන ප්‍රවේගයත් සමාන වේ. එතකොට අර ඕක සත්‍යද අසත්‍යද කියලා තමයි තෝරන්න තියෙන්නේ. මොකක් වෙයිද එතකොට? විසි කළ ප්‍රවේගයයි නැවත පොළවේ ගැටෙන ප්‍රවේගයයි සමානයි කියලා කිව්වොත් එහෙම. හරිද වැරදිද? වැරදි. හරිද? වැරදි. දැන් එතකොට ඔතන ලිව්වා නේද අපි දැන් ටිකකට කලින් ලිව්වා සමානයි කියලා. ඒ වුණාට වැරදි. ඒ වරදින්නේ හේතුව චූටි වචනයක් ඕකේ තියෙනවා. ඒතර මම දැන් වාක්‍ය ලිව්වේ කොහොමද? විසි කරන ප්‍රවේගයේ විශාලත්වයම තමයි ආපහු වදින්නේ කියලා. ඒ කියන්නේ විශාලත්ව සමානයි කිව්වේ. හැබැයි ප්‍රවේගය කියපුවාම හරි පරෙස්සම් වචනයක්. ප්‍රවේගය කිව්වොත් එතන විශාලත්වයක් තියෙනවා, දිශාවක් තියෙනවා. එතකොට මෙතන මේ 40ක විශාලත්වය හරි 40 දිශාව තියෙන ඉහළටනේ. හැබැයි ආපහු පොළවේ වදිනකොට මොකද වෙන්නේ? එතකොට 40න් තමයි වදින්නේ. හැබැයි දිශාව තියෙන්නේ පහළට. ඒක නිසා ප්‍රවේගය සමාන නැහැ. ප්‍රවේගයේ විශාලත්වය විතරයි සමාන. හරිද? එතකොට ඔන්න මෙහෙම තිබ්බොත් එහෙම විසි කරන වේගයයි පොළවේ වදින වේගයයි සමානයි කියනවා. එහෙම වුණොත් හරිනේ. ඇයි වේගය කිව්වොත් විශාලත්වය විතරයි. එතකොට අන්න විසි කරන එකයි වදින එකයි සමානයි. එතකොට නිකම් ප්‍රවේගය අර අකුරෙන් තමයි වැඩේ එහෙම වෙන්නේ. හරි. එතකොට ඔන්න ඒ අර දෛශිකයක් වෙනකොට අපි විශාලත්ව දිශා කියන දෙකම ගැන සැලකිලිමත් වෙන්න ඕනේ කියන එක තමයි එතනින් තේරෙන්නේ. හරිද? ඔන්න ඒකේතර ඔන්න තීරියක් විතර එක මතක තියාගන්න. එහෙනම් ඔන්න අපි ගාන හදන්න යමු. ඒතර ඔන්න ওই කාරණා ටික විතරයි අපිට ඒක එහෙම තීරියක් විදියට තියෙන්නේ. ඔන්න ගාන හදන්න තියෙන්නේ. සුපුරුදු චලිත සමීකරණ තමයි ගන්න තියෙන්නේ. එහෙනම් අපි ආපහු අපේ වැඩේට යමු. මෙන්න මෙහෙමයි වෙන්නේ. ඉස්සෙල්ලා අහන්නේ අපෙන් උපරිම උසනේ. ඒතර උපරිම උස කියලා කියන්නේ ඕනනම් ඒක සංකේතාත්මකව මේකේ සිම්පල් h කියලා දාගත්තත් කමන්නේ ඉඩ තියෙන තැනකින්. හරි ඔන්න මම මේක ඔයාගේ රූපෙත් ඒක දාගන්නකො සිම්පල් h කියලා සංකේතයක්. අවුන උපරිම උස සිම්පල් h. ඉඩ තියෙන පැත්තකින් දාගන්න කොහෙන් හරි. එතකොට ඇත්තටම මොකක්ද මේ සිම්පල් h කියන්නේ? A සහ B අතර තියෙන විස්ථාපනයනේ. ඒ විස්ථාපනය හොයාගත්තා නම් වැඩේ ඉවරයි. ඉතින් එහෙනම් අපි ඔගේ සමීකරණය දාන්න ඕනේ A වල ඉඳන් B වලට. ඔන්න මෙතනින් පස්සේ අපි අනිවාර්යෙන් අර කලින් නිකන් ඔහේ සමීකරණය අරන් ලිව්වනේ. හැබැයි මෙතනින් පස්සේ අනිවාර්යෙන් සමීකරණය දාන තැන් දෙක ලිවිය යුතුමයි. එතකොට එහෙනම් ඔන්න මම මේකේ සමීකරණය දාන්නේ A වල ඉඳන් B වලට. එතකොට එහෙනම් ඔන්න ඉස්සරෝම පළවෙනි අවශ්‍යතාවය A වල ඉඳන් B වලට ඔන්න සමීකරණේ දානවා කියලා ලියනවා. ඊළඟට
දිශාව. අනිවාර්යෙන් දිශාව දාන්න ඕන. ඒ කියන්නේ ඒක ඊතලයකින් මාක් කරන්නේ. සාමාන්‍යයෙන් මෙහෙමයි හොයාගන්නේ. ඒ තමයි මේ වස්තුව විසි කරාට පස්සේ ඒ කියන්නේ චලිතේ පටන් ගත්තට පස්සේ යන පැත්තක් තියෙනවනේ. ආරම්භයේදීම යන පැත්ත. ඒ පැත්තට දාන්න. දැන් විසි කරපු ගම වස්තුව උඩටනේ යන්නේ නේ. එහෙනම් ඉහළට දාන්න. හරි. ඒ කියන්නේ මෙතන අපි සමීකරණේ ඊතලයේ දාන්නේ ඉහළට. එතකොට ඔන්න සමීකරණේ අපි දාන්නේ A වල ඉඳන් B වලට ඉහළට තමයි දාන්නේ. හරියනම් ඔන්න දාන තැන් දෙක අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඒ වගේම ඊතලයේ අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ඇයි කියලා ඔන්න සමීකරණ ලියද්දි තේරෙයි. හරිද? ඔන්න දැන් සමීකරණේ තෝරා ගන්න ඕනේ. ඉතින් තෝරගන්න එක අපි කලින් කතා කරපු විදිහම තමයි. එහෙනම් යන්න මේ රූපේට. මේ රූපේට ගියොත් බලන්න දත්ත දැන් කොහොමද තියෙන්නේ කියලා. ආරම්භක ප්‍රවේගය දන්නවනේ. අපි දැන් මේ ගන්න කෑල්ලේ ආරම්භක ප්‍රවේගය දන්නවා. අවසාන ප්‍රවේගය කිව්වේ නැති වුණාට අපි දන්නවා. ඇයි උපරිම උසේදී ප්‍රවේගය බිඳුව. ඒතොර ඒකත් දන්නවා. එතකොට ත්වරණය ඉතින් ගුරුත්වජ ත්වරණය. ඒක ඒ ගාවට ඕක තමයි එන්නේ. ඒතොරන්නේ ඒකත් දන්නවා. ඒත් හරි. U හරි V හරි A හරි මට ඕනේ විස්ථාපනයේ. ඒ කියන්නේ S තමයි ඕනේ. එහෙනම් මේකේ මෙලෝ වැඩක් නැත්තේ මේ මොහොතේ කාලේනේ. එහෙනම් කාලේ නැති එකට යමු. එහෙනම් එතන කාලේ නැති සමීකරණය v වර්ගයේ සමානයි u වර්ගයේ ධන 2as. ඔන්න ඔය සමීකරණයට දාන්න. එහෙම ගන්න. a වලින් ඉඳන් b ට ඉහළට දානවා v වර්ගයේ සමානයි u වර්ගයේ ධන 2as. හරි. දැන් බලන්න ආදේශ කරන්න කලින්. හරි. ඔන්න දැන් මෙච්චර වෙලා අපි නිකන් සමීකරණ ලියලා ඔහේ ඕවට ඉලක්කම් ටික අතෑරියනේ. අර කලින් ගණන් වල. හැබැයි ඔන්න මෙතනින් පස්සේ එහෙම බෑ. ඔය සමීකරණවල අර t කාලය කාලය විතරයි අදිශ රාශියක් වෙන්නේ. ඒ කියන්නේ විශාලත්වයක් විතරක් තියෙන දිශාවක් නැහැනේ. අනිත් හැම එකටම දිශාවක් තියෙනවා. ඒක නිසා මෙතනින් පස්සේ මේ හැමෝම ගාවට ආදේශ කරන්න කලින් මෙන්න මේ කතන්දරේ කියවගෙන එන්න ඕන. නිකන් ඔන්න මම පළවෙනි එක කරලා පෙන්නන්නම් මෙහෙම. AB චලිතයේ ඉහළට තියෙන අවසාන ප්‍රවේගය තමයි මෙතෙන්ට වැටෙන්න ඕන. AB චලිතයේ ඉහළට තියෙන මේ V කියන්නේ අවසාන ප්‍රවේගයනේ. ඒක තමයි මෙතෙන්ට වැටෙන්න ඕන. ඔන්න එහෙමයි කියවන්නේ. දැන් රූපයට යනවා. මෙන්න AB චලිතේ මෙතනනේ අවසාන තැන. එතන ඉහළට තියෙන ප්‍රවේගය. මේ ඉහළට තියෙන එක. ඒක බිඳුවයි. එහෙනම් අන්න ඒක බිඳුවක් කියලා දානවා. බිඳුවයි. බිඳුවක් කියන්නේ ඉතින් කොහොමද දිශාවක් නැහැනේ. ඒකින්ද එතන දිශාව ගැන වද වෙන්න දෙයක් නැහැ. හරි. ඔන්න ඒක හරි. ඊළඟට බලන්න. මෙතෙන්ට යන්න. දැන් නිකන් මෙතෙන්ට යන්නේ නැහැ. මේ පාර දිගේ එන්න ඕන. AB චලිතයේ ඉහළට තියෙන ආරම්භක ප්‍රවේගය. මෙන්න AB චලිතය. එහෙනම් ඒකේ ආරම්භක තැන මෙතන. එතන ඉහළට තියෙන ප්‍රවේගය. මේ ඉහළට තමයි තියෙන්නේ 40. එහෙනම් මෙතන 40ක් කියලා එනවා. ඒ වගේම බලන්න එතකොට අපි මේ ඉහළට හිතුවේ ඇත්තටම තියෙන්නේ ඉහළට තමයි. අන්න මෙතන ඊතලෙයි මේකේ ඊතලෙයි ගානට බැලන්ස් එකම පැත්තට තියෙන. ඒක නිසා මෙතන ධන ලකුණ ධන කියලා දාන්න ඕනේ. ඕකේ වර්ගයක්. මේ u වර්ගයනේ. ඔහොම දැන් බලන්න ඊළඟට මේ ධන සමීකරණේ ධන. ඒක එහෙමම තියාගත්තා. මෙන්න දෙකේ ඉලක්කම තියෙනවා තොරණය. AB චලිතයේ ඉහළට තියෙන තොරණය. මේ ඉහළට තියෙන තොරණය. මේකට යනවා. වස්තුව මොන ලෝකෙ ගියත් අපිට වැඩක් නැහැ. මේ තොරණේ තියෙන්නේ කෙලින්ම පහළට. එතකොට බලන්න මොකක් වෙයිද? අපි දාන්නේ ඉහළට අන්න ඊතලයේ ඉහළට. හැබැයි තොරණ ඊතලයේ තියෙන්නේ පහළට. අන්න පැති දෙකකට ඒක නිසා මෙතෙන්ට එන්නේ ඍණ 10ක් කියලා. විශාලත්වය 10යි. අන්න ලකුණත් එක්ක එනවා ඍණ 10ක්. පැහැදිලිද? ඔන්න එතකොට අර දිශා ගානට බැලන්ස් නම් ධන. බැරි වෙලාවත් අර සමීකරණේ දාන ඊතලෙයි මෙතන මේ දත්තවල ඊතලෙයි වෙනස් නම් ඍණ. දැන් පැහැදිලිනේ මේ ඊතලෙයි ඇයි අනිවාර්යෙන් දාන්න කිව්වේ කියලා. ඒක නොදන ගානක් හදන්න බෑනේ. අනිවාර්යෙන් ඒක තියෙන්න ඕන. හරි. අවසානයේට S. ඒකත් කියවෙනවා මේ A වල ඉඳන් B වලට ඉහළට තියෙන විස්ථාපනය. දැන් රූපයට යන්න ඕන.
රූපෙට ගිහින් බලන්න ඕනේ A වල ඉඳන් B වලට කොහොමද විස්ථාපනය තියෙන්නේ කියලා. මෙන්න ඒක හිතාගන්නේ මෙහෙමයි. A වලට යන්න එතකොට B ගාවටනේ යන්න ඕනේ. රේඛාවක් ඇඳලා බලන්න. A ගාව ඉඳන් B ගාවට රේඛාවක් ඇඳොත් එහෙම ඒක තියෙන්නේ ඉහළටනේ. මේ ඉහළට යන්නේ. එහෙනම් හරි. ඒකේ විශාලත්වය අපි h කියලා ගත්තේ. ඉතින් ඒක ධන h. ඇයි ඒකත් කෙලින්ම ඉහළට තමයි තියෙන්නේ. හරි. ඔන්න ආදේශ කිරීම එන්නේ ඔහොම. හරි එහෙනම් මෙතන බිඳුවයි. හරි ආදේශ කිරීම කරගන්න. කරගෙන සුළු කරගන්න. ඒතර 40 වර්ගය එහෙමම දැනට තියාගමු. මෙතන ඒතර ඍණ 20යි h කියලා එන්නේ. හරි ඒකෙන් h සුළු කරලා ගන්න. හරි එහෙනම් එතන ඍණ 20යි h මේ පැත්තට ගෙනවොත් ධන 20යි h වෙනවා. 40 වර්ගය කියන එක මම 40 වැඩි කිරීම 40 කියලා තියාගන්න. ඒක දැන් අර ටිකක් හිතෙන්න ඕනේ අපි සුළු කරද්දි දැන් 20 මෙහෙට ගිහින් බෙදෙන්නනේ යන්නේ. ඒතකොට අපිට ඔහොම තියාගන්න එක ලේසි. ඉතින් මෙතනම කපලා දැම්ම හැකි මේ බිඳුවට බිඳුවක් කැපෙනවා. දෙකට එකයි 4ට 2. එහෙනම් 40 දෙකෙන් ගුණ වෙන්නේ. ඒ කියන්නේ h සමානයි එහෙනම් 80යි මීටර. හරි ඔන්න ගමන් කරන උස මීටර 80ක් උසකට යන. හරි. ඊට පස්සේ අහනවානේ උපරිම උසට යන්න ගත වන කාලයනේ. එහෙනම් මේ ගත්ත උත්තරේ හිතන්න එපා. h දන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ ඔන්න අපි මේ හදපු එක අමතක කරන්න. ඒක නැහැ. ඒක නැහැ කියලා හිතලා එහෙනම් සුදුසු සමීකරණයක් දාලා කාලේ හොයන්න බලන්න. මේ මෙතඩ් එක මේ විදිහ පාවිච්චි කරන්න. හරි. එහෙනම් හොයන්න බලන්න කාලේ. දැන් එහෙනම් එතන අපිට කාලය හොයනවනේ. ඉතින් කාලේ තියෙන එකට යන්න වෙනවා. ඒතර මම කිව්වා දැන් උස දන්නේ නැහැ. අර දීලා තියෙන දත්ත මේක විතරයි ගන්න. එහෙනම් අපි උස දන්නේ නැහනේ. ඉතින් අපිට කොහොමත් උපරිම උසට යන්න ගතවන කාලය ඕනනම් මේ චලිත කොටස සලකන්නත් එපෑනේ. එහෙනම් ඔතන මේ A වල ඉඳන් B වලටම තමයි සමීකරණේ දාන්නේ. හැබැයි දැන් දාන්න වෙන්නේ නම් විස්ථාපනේ නැති එකනේ. S නැති එක. ඒ කියන්නේ V සමානයි U ධන AT. ඔන්න ඔකට පරිස්සමට ආදේශ කරා නම් හරි. හරි මොනෝ. A වල ඉඳන් B වලට ඉහළට තියෙන අවසාන ප්‍රවේගය.
මේ අවසාන ප්‍රවේගය බිඳුවයි. හරි ඒක බිඳුවක්. A වල ඉඳන් B වලට ඉහළට තියෙන ආරම්භක ප්‍රවේගය. මේ ආරම්භක ප්‍රවේගය ඉහළට 40. අපි දාන්නේ ඉහළට තමයි. එහෙනම් ඒක ධන 40ක් වෙනවා. ඊට පස්සේ ධන තොරණය අපි දාන්නේ ඉහළට. හැබැයි මේ තොරණේ තියෙන්නේ පහළට. අන්න ඊතල දෙක පැති දෙකකට එහෙනම් ඍණ 10ක් කියලා එන්නේ. වැඩි කිරීම කාලේ T හැමම තියෙනවා. T දාද්දි ඉතින් අය හිතන්නේ නැහැ මොකවත් ඇයි ඉතින් පැත්තක් නැහැ. ඒක අදිශය. දැන් එනවා මෙතන බිඳුවයි 40 ධන ඍණය ගුණ වෙද්දී ඍණ 10යි T වෙනවා. මම මේ පේලි ගොඩාක් ලිව්වට ඔයාලට එකපාර සුළු කරගන්න පුළුවන් නම් ආදේශ කිරීම කරලා උත්තරේ ගන්න. ප්‍රශ්නයක් නැහැ. මේ සුළු කරන්න පේලි ගොඩාක් ලිව්වගෙන ලකුණු ගොඩාක් දෙන්නේ. ඒ හරියට වැඩක් නැහැ. එහෙම ලකුණු බලන්නේ. හරි ආදේශ කිරීමට ලකුණක් හම්බ වෙනවා. මේ සමීකරණයට එකක් හම්බ වෙනවා. අය උත්තරයට එකක් හම්බ වෙනවා. එච්චරයි. එහෙනම් මේ ටික මේ පැත්තට එද්දී ධන 10යි T වෙනවා. සමානයි 40යි. එහෙනම් බිඳුවට බිඳුවක් කැපෙනවා. එහෙනම් T සමානයි 4යි තප්පර කියලා එනවා. හරි ඔන්න ගත වෙලා තියෙන කාලය. හරි. එතකොට පේනවාද අපි ඉගෙනගත්තු චලිත සමීකරණම තමයි එකම වෙනස අර ගුරුත්වජ ත්වරණය ඇවිත් තියෙනවා. ඊට අමතරව කලින්ට වඩා ටිකක් පරිස්සමට වැඩේ කරන්න ඕනේ. අර ඊතලය ගැන හිතලා හරියට දෛශික ටික දාන්න ඕනේ. හරි. එහෙනම් අපි පළවෙනි ගානේ ඔන්න කොටස් දෙකක් කරා. එතන ඊළඟ උරුලේ චූටි තරුවක් දාලා වාක්‍යයක් ලියන්න මෙහෙම. වස්තුව ඉහළට ගමන් කිරීමට කියලාද? ඉහළට ගමන් කිරීමට ගතවන කාලයට වස්තුව ඉහළට ගමන් කිරීමට ගතවන කාලයට සමාන වූ කාලයක්ම එය නැවත පහළට වැටීමටද ගත වේ. හරි. ඒ කියන්නේ එහෙනම් දැන් අපි මේ ඉහළට යන්න තප්පර 4ක් යනවා කියලා හොයාගත්තනේ. එහෙනම් ආපහු දැන් ඕකෙන් කියවෙන්නේ මොකද්ද? මේ පොළවට ආපහු වැටෙන්න ගත වෙන්නේ තප්පර 4ක්. එහෙනම් ඔය සම්පූර්ණ චලිතයට ගත වෙන කාලේ. එහෙනම් මෙතන ඉඳන් මෙතෙන්ට 4යි. එතන ඉඳන් ආපහු මෙතෙන්ට 4යි. ඒ කියන්නේ ඔක්කොම එහෙනම් තප්පර 8ක් වෙනවා. ඕකට කියනවා නමක් මේ පියාසර කාලය කියලා. දැන් නිකන් අපි ඔහම ඕක විසි කරපුවාම අර අහසේ අර පාවෙලා යන කාලය වගේ. ඒකට කියනවා පියාසර කාලය. එතකොට පියාසර කාලය ඇහුවොත් එහෙම ඒ අහන්නේ අපෙන් ඒ අර මුළු කාලය කොච්චරක්ද කියලා අහන්නේ. එහෙම වුණොත් දැන් මේ ගානට අදාළව නම් උත්තරේ වෙන්න ඕන කීයක්ද? තප්පර 8ක්. එතකොට මේක දන්නවනම් ඒක වගේ දෙගුණයක්. හරි. එතන ඊළඟ රුලේ දාන්න මෙහෙම. එබැවින් ඉහත චලිතය සඳහා ගත වී ඇති මුළු කාලය හරි වරහන් ඇතුලේ දාන්න පියාසර කාලය 8යි තප්පර වේ. හරි. ඊට පස්සේ ආපහු ඊළඟ රුලේ තාමත් අපි ඕකමයි කතා කරන්නේ. හරි. එතන ඊළඟ රුලේ දාන්න මෙහෙම. මෙම පියාසර කාලය එකවර සෙවීමට අවශ්‍ය නම් කියලා හරි කමවත් දාන්න. හරි ඔන්න වන් ෂොට් වැඩේ අපි කරන්න යන්නේ.
දැන් කලින් කරේ මොකද්ද? උපරිම උසට යන්න කාලය හොයාගෙන ඒක ආපහු දෙකෙන් ගුණ කරගන්න ඕන. එහෙමත් ඉතින් වැරද්දක් නැහැ. හැබැයි ඕක වෙන්නේ විභාගයේදී උපරිම උසට යන්න ගත වන කාලේ හොයා ගන්නවා. දෙකෙන් ගුණ කරගන්න අමතක කරනවා. එහෙමයි අර උත්තරේ අර කෑල්ල හොයාගෙන ඒක ටිකක් ගහනවා. ඒවටත් ගානට උත්තර තියලා තියෙන අර උත්තර පහේ පළවෙනි එකට වගේ තියලා තියෙන තප්පර 4. එතකොට අර උත්තරේ ආපු සන්තෝෂෙට ඉතුරු ටික හදන්නේ ඒක ටිකක් ගහනවා. හා ඉතින් ඒකින් අපි බලමු මේ එහෙම ඔය අය කඩින් කඩ නිකන් අර මෙහෙම නවත්ත නවත්ත යන්නේ නැතුව වන් ෂොට් එක ප්‍රකාශනෙන් කොහොමද කාලේ හොයාගන්නේ කියලා. හරි. හා දැන් එහෙනම් පියාසර කාලය කියලා කියන්නේ මෙතනින් පටන්ගෙන මෙහෙම ගිහින් ආපහු මෙතෙන්ට එන්නම ගත වන කාලය. හා සම්පූර්ණ කාලය. ඒක නිසා ඔතන අපිට චලිත සමීකරණය දාද්දී දාන්න වෙන තැන් දෙක දැන් කලින් මෙතන ඉඳන් මෙතෙන්ට යනකොට නම් මම දැම්මේ A වල ඉඳන් B ටනේ. එතකොට අන්න අපිට මේ කාලය හම්බ වුණා. දැන් එතකොට එහෙම දාලා බෑනේ අපිට ඕනේ මුළු කාලේ. ඉතින් ඒක නිසා එහෙනම් දාන්න වෙන්නේ කොහොමද? මෙතන ඉඳන් ඔය රවුම ගිහිල්ලා ආපහු එතෙන්ට. නිකන් එතකොට නිකන් එකම අකුරෙන් නිකන් ලියවෙන්නේ ඒක පිස්සුවක් වගේ හිතේ. ඒ උනට ඒක තමයි වෙන්න ඕනේ. ඒ තමයි A වල ඉඳන් A වලට. හැබැයි ඒක ඔයා දකින්න ඕනේ කොහොමද? මේ ආරම්භක A විසි කරන මොහොත. මේ අවසාන A අර පොළවේ වදින මොහොත. එකම තැන. හැබැයි අර විසි කරන මොහොතයි පොළවේ වදින මොහොතයි. හරි. ඔන්න එහෙනම් අපි එතන ලියන්නේ ඔය වගේ. දිශාව අන්න දැන් ඒතොර ඉහළටත් යනවා පහළටත් යනවානේ. එතකොට නිකන් කෝකටත් හරියන්නේ කියලා උඩට ඊතලයකුයි පහළට ඊතලයකුයි දෙකක් දාලා බෑ. ඒත් තෝරන්න ඕනේ එකක්. ඒක අර කලින් කියපු විදිහම තමයි. ඒ තමයි අපි වස්තුව විසි කරපු ගමම්ම යන පැත්තක් තියෙනවනේ. ඉතින් වස්තුව විසි කරපු ගමම්ම යන්නේ උඩට. එහෙනම් උඩට දානවා. එහෙනම් ඔන්න ඉහළට දානවා. අපි එතකොට මේකේ සලකනවා මේ අර පොළවේ වදින ප්‍රවේගය දන්නේ කියලා. ඇත්තටම දන්නවා 40යි කියලා. ඔය වගේ එක එහෙම ප්‍රශ්නයක් නැහැ. සමහර ඒවා වගේ අපිට එහෙම ගන්න බෑ. ඉතින් ඒකින්ද අපි ඒක වදින එක දන්නේ නැහැ කියලා හිතලා තමයි හදන්නේ. ඒක නිසා v නැති ප්‍රකාශනයට තමයි යන්නේ. s සමානයි ut ධන භාගයක් at වර්ගය. ඔන්න ඕකට දාන්න. ඔන්න දැන් බලන්න මරු වැඩක් වෙනවා මෙහෙම. s. ඒතර නිකන් s කියලා අපි කියන්නේ. මෙහෙම කියන්නේ. a වල ඉඳන් a වලටම ඉහළට තියෙන විස්ථාපනය. හිතාගන්න කීයක් වෙයිද කියලා. a වල ඉඳන් a වලටම තියෙන විස්ථාපනය. කොච්චරක් වේද විස්ථාපනය? බිඳුවයිනේ. ඇයි ඉතින් ආරම්භක ලක්ෂයයි අවසාන ලක්ෂයයි දෙකම එකම තැනට ඇවිල්ලා. අපි අර සාමාන්‍ය ප්‍රවේගයේම හොයද්දි සමහර අවස්ථාවල් වල තිබ්බේ අර වස්තුවක් මෙතෙන්ට ගිහින් ආය ආපහු එතෙන්ට මෙන අවස්ථා. ඉතින් ඒතර විස්ථාපනය බිඳුවයි. ඉතින් එහෙනම් ගන්න ඒ වල ඉඳන් ඒ වලටම විස්ථාපනයක් නැහැ. මේ මොන පාර ගියත් අපිට වැඩක් නැහැනේ. ඒ අදාළ තැන් දෙකනේ අපි සලකන්නේ. එහෙනම් ගන්න විස්ථාපනයේ බිඳුව. S බිඳුවයි. හරිද? U ඒ වල ඉඳන් ඒ වලට දාද්දී ආරම්භක ප්‍රවේගය ඉහළට තියෙන මේ ඉහළට තියෙන. එහෙනම් මේ ඉහළට තියෙන ආරම්භක ප්‍රවේගය 40. අපි දාන්නෙත් ඉහළට ඇත්තටම ප්‍රවේගය තියෙන්නෙත් ඉහළට. එහෙනම් එතන ඒක ධන 40ක් කියලා එනවා. හරි කාලේ t. හරි ඔන්න ut පදේ හැමෙනවා. හරිද? ඊළඟට ධන භාගයයි තොරණය. මේ අපි දාන්නේ ඉහළට. හැබැයි තොරණේ තියෙන්නේ පහළට. අන්න ඊතල දෙක පැති දෙකට එහෙනම් මෙතන එන්න ඕනේ ඍණ 10ක් කියලා. ඉතින් t විදිහටම තියමු t වර්ගයක්. හරිද? දැන් සුළු කරගන්න පුළුවන් මෙහෙම. මේ පැත්ත බිඳුවයි. මෙතන තියෙනවා 40යි. මෙතන 10 දෙකෙන් බෙදෙද්දි 5යිනේ. මේ ධනයි මේ ඍණයි ගුණ වෙද්දි ඍණ t වර්ගය. මේ t වර්ගය තියෙනවා. දැන් මේ පදේ මේ පැත්තට ගියමු. හරි එහෙම වුණොත් එතන ධන 5යි t වර්ගයක් වෙනවා. හරි මෙතන එතකොට 40යි t. අන්න මේ t එකට මේ t එකක් කැපෙනවා. මේ t වර්ග කියලා කියන්නේ t ගුණ කිරීම t නේ. ඒ t එකට මෙතන t එකක් කැපෙනවා. මෙතන මේ 5ට 1යි මෙතන 40ට 8යි. මේ 5 මෙහෙට ගිහින් බෙදෙනවනේ. ආන්නේ නම් t සමානයි 8යි තප්පර කියලා එනවා. අන්න අපිට එකපාරින් උත්තරේ ගන්න පුළුවන්. එකපාරින් කියන්නේ අර ಗುಣ කරලා දෙකකින් එහෙම කරන්න දෙයක් නැහැ. තනි ප්‍රකාශනෙන් උත්තරේ එනවා. හරි. ඒක හදාගන්න. මොන හරි ගැටලුවක් තිබ්බනම් අහන්න.
හරි. එහෙනම් ඔන්න අපිට ඒ ක්‍රමයට කාලය උපරිම උස ඒ දේවල් ටික ගණනය කරගන්න පුළුවන්. හරි. ඊට පස්සේ දාන්න ඊළඟ ගාන මෙහෙම. අංක 2. වස්තුවක් 60 ms ඍණයක. වස්තුවක් 60 ms ඍණයක වේගයකින් සිරස්ව ඉහළට විසි කරයි. වස්තුවක් 60 ms ඍණයක වේගයකින් සිරස්ව ඉහළට විසි කරයි. හරි ඒකේ පළවෙනි කොටස කියලා දාන්න. රෝමි ඉලක්කම් 1 තප්පර 4කට පසු තප්පර 4කට පසු වස්තුවේ වේගය සොයන්න. තප්පර 4කට පසු වස්තුවේ වේගය සොයන්න. හරි. එතකොට තප්පර 4කට පස්සේ වස්තුවේ වේගය යහන්නේ. එහෙනම් අපි හිතමු දැන් ඔන්න මෙතන ඒ විසිකරණ ස්ථානය. අපි දන්නේ තප්පර 4 ඕකේ කොහෙද තියෙන්නේ කියලාවත්. නේ? ඉතින් අපි හිතුව මෙන්න මෙහි කොහේ හරි තැනක තියෙන්නේ කියලා. ඔන්න එනම් මං එතන B කියලා හිතනවා. හරි B. එතකොට මෙන්න මෙතනදී එයාගේ වේගය කොච්චරද කියලා තමයි අපෙන් අහන්නේ. හරි. 6 රූපය ගන්න. එතකොට මෙතන ඉඳන් මෙතෙන්ට යන්න ගතවන කාලය දීලා තියෙනවා තප්පර 4ක් කියලා. ගුරුත්වජ ත්වරණය යන්න අනිවාර්යෙන් දාගන්න ඕනේ පහළට G. හරි. එහෙනම් ගැළපෙන සමීකරණයක් සුදුසු පරිදි දාලා V හොයන්න. මයික් එක ඕෆ් කරා.
හරි. ඒක එතකොට අපි යන්නේ මේ විස්ථාපනය නැති සමීකරණයට. මොකද ඒක අපිට විස්ථාපනය දීලා නැහැ. හරි. ඉතින් විස්ථාපනය දීලා නැති නිසා A වල ඉඳන් B වලට දාන්න වෙන්නේ ඔන්න S නැති ප්‍රකාශනය. හරි එහෙමුණොත් A වල ඉඳන් B වලට ඉහළට තියෙන අවසාන ප්‍රවේගය. ඉතින් අවසාන ප්‍රවේගය කියන්නේ මෙතන එකනේ. ඒක තමයි අපි හොයන්න ඕන එක. ඒක එහෙමම තියමු. ආරම්භක ප්‍රවේගය මේ ඉහළට තියෙන ආරම්භක ප්‍රවේගය. මෙන්න මෙතනනේ. ඉහළට තමයි තියෙන්නේ 60. එහෙනම් ඒක ධන 60ක් කියලා. තොරණේ අපි දාන්නේ සමීකරණේ ඉහළට. හැබැයි යන්න තොරණේ තියෙන්නේ පහළට. එහෙනම් එතන ඒක ඍණ 10ක් කියලා එන්නේ. කාලේ t කියලා කාලේ දීලා තියෙනවා තප්පර 4ක්. මේ A වල ඉඳන් B ට කාලේ තප්පර 4ක්. එහෙනම් v සමානයි මෙතන 60ක්. මෙතන ඒතර ඍණ 40ක් කියලා එනවා. එහෙනම් v සමානයි 20යි ms ඍණ 1ක් කියලා. හරි එහෙනම් ඔන්න ওই ස්ථානයේදී 20යි ms ඍණ 1 වේගයක් තියෙනවා. හරිනේ මොකද උඩට යන්න යන්න වේගය අඩු වෙවි තමයි යන්නේ. ඒක නිසා තමයි වේගය 60කින් 20 කරපු එක අතෙන්ට යද්දි 20ක් වෙලා තියෙන්නේ. හරි. ඊට පස්සේ ඒකේ දෙවෙනි කොටස දාන්න රෝමි ඉලක්කම් 2. වස්තුවේ පියාසර කාලය සොයන්න. වස්තුවේ පියාසර කාලය සොයන්න. හරි. එහෙනම් ඒකේ අලුත් දෙයක් මොකුත් නැහැ. හරි ඒක නිකන් අර කලින් එක ආපහු පාරක් තේරෙන්න දීපු ගාණක්. එහෙනම් ඒක තනියම හොයන්න. හරි එහෙම වුණොත් එතන අපිට ආපහු S සමාන UT ධන භාගයක් KT වර්ගය තමයි පාවිච්චි කරන්න වෙන්නේ. හරි එතකොට දාන්න වෙන්නේ A වල ඉඳන් Aටමනේ. ඇයි මුළු පියාසර කාලේ මුළු චලිත කාලය තමයි යහන්නේ. එහෙනම් A වල ඉඳන් A වලට ඉහළට S සමානයි UT ධන භාගයක් KT වර්ගය. හරි එහෙම වුණොත් එතන S කියලා කියන්නේ A වල ඉඳන් A වලට තියෙන සිරස් විස්ථාපනය. ඉතින් A වල ඉඳන් A වලටම විස්ථාපනයක් නැහැනේ. ඒ ගන්න බිඳුවයි. U කියන්නේ ආරම්භක සිරස් ප්‍රවේගය. ආරම්භයේ උඩට තියෙන ප්‍රවේගය. මේ ආරම්භයේදී උඩට තියෙනවා 60. හරියනේ එතන 60යි. කාලේ T කියලා තියමු. ධන භාගයක් තොරණේ. ඉහළට තියෙන තොරණේ. හැබැයි තොරණේ තියෙන්නේ පහළට. එහෙනම් හිතන්න ඒක ඍණ 10ක් කියලා. ඊට පස්සේ T වර්ගය. ඔන්නෝම ආදේශ වෙලා තිබ්බනම් හරි. හරිද? දැන් එහෙනම් මෙතන මේ 60යි T ඔහොමම තියාගමු. මෙතන 10 දෙකෙන් බෙදෙද්දී ඍණ 5යි T වර්ගයක් වෙනවනේ. ඒක මේ පැත්තට ගෙනාවොත්
ආන්න ධන 5යි t වර්ගයක් වෙනවනේ. දැන් අන්න t එකට t එකක් කැපෙනවා. මේ පහ මේ පැත්තට ගියොත් t සමානයි 60 බෙදීම 5ක්. ඉතින් 60 බෙදීම 5ක් කියලා කියන්නේ දැන් ඒ වගේ එකක් බෙදන්න පුළුවන් මෙහෙම. උඩයි යටයි දෙකෙන් ගුණ කරගන්න. එතකොට උඩ 120ක් යට 10ක්. 120 බෙදීම 10 කියන්නේ 12යි. තප්පර 12ක් කියලා එනවා. හරි ඔන්න පියාසර කාලේ. හරි. ඊට පස්සේ යමු ඊළඟ ගානට. හරි ඊළඟ එක දාන්න. අංක 3. අංක 3. හරි ඒක දාන්න මෙහෙම. 20යි මීටර් උස ඇති 20යි මීටර් උස ඇති ගොඩනැගිල්ලක 20යි මීටර් උස ඇති ගොඩනැගිල්ලක ඉහළ මුදුනේ සිට ඉහළ මුදුනේ සිට වස්තුවක් නිසලතාවයෙන් මුදා හරි වස්තුවක් නිසලතාවයෙන් මුදා හරි එය එය පොළවේ ගැටීමට එය පොළොවේ ගැටීමට ගතවන කාලයත් ගැටෙන වේගයත් ගැටෙන වේගයත් සොයන්න. හරි වුණ ගොඩනැගිල්ලක් මීටර් 20ක් උස ගොඩනැගිල්ලක්. ඒකේ මේ ඉහළ ඉඳන් මේ වස්තුවක් අතාරිනවා කියන්නේ. ඒ අතාරිනවා කියන එකේ අදහස මුදා හරිනවා නැත්නම් අතාරිනවා. එහෙම කිව්වොත් ඒකේ අදහස තමයි එතන ආරම්භක ප්‍රවේගي බිඳුවයි. මෙතන කිසිම ප්‍රවේගයක් නැහැ. දැන් මේක ඔන්නෝම පහළට වැටෙනවා. හරි. එතකොට මෙන්න මෙතනදී වේගය අපෙන් අහනවා කොච්චරක්ද කියලා වදින අමතරව කාලය අහනවා. හරි. ඔන්න රූපේ. හරියන රූපේ දාලා හොයන්න. ඒතොර අනිවාර්යෙන් අර G ලකුණු කරගන්න ඕන. මේ වගේ ඔයාලට කැමැති සංකේත දාගන්න. ඉතින් මෙතන අතාරින තැන A කියලා හිතමු. මෙතන B ඒව ඕනෑ අකුරක් දාගන්න පුළුවන්.
එහෙම වුණොත් කාලය හොයනවා නම්. ඒතර කාලය හොයනවා නම් අපිට ඕකේ විස්ථාපනයේ තියෙනවානේ. ඒතර මේ ගොඩනැගිලි විස්ථාපනයේ තියෙනවා. ත්වරණයේ තියෙනවා. ආරම්භක ප්‍රවේගය දන්නවා. අවසාන ප්‍රවේගය දන්නේ නැහැ. එහෙනම් v නැති එකට යමු. හරි එහෙනම් එතන A වල ඉඳන් B වලට මේ කීතලේ වැටෙන්න ඕනේ කොහොමද? මේ වස්තුව අතෑරපු ගමන්. එතකොට මේකේ වස්තුව යන්නේ පහළට. ඉතින් ඒක නිසා අන්න පහළට ඊතලය දානවා. හරිද? එතකොට සමීකරණය S සමාන ut ධන භාගයක් at වර්ගය. හරි ඕකට දාන්න. හරියනම් එතන S කියලා කියන්නේ ඔන්න A වල ඉඳන් B වලට පහළට තියෙන විස්ථාපනය. තමයි S ට වැටෙන්න ඕන. ওই විස්ථාපනය දාන එක හරිය පරිස්සම් වෙන්න ඕන. නිකන් මේ තැන්වල ලේසි වුණාට තව ස්ටෙප් දෙක තුනක් යද්දි ඔන්න පැටලෙනවා. ඒක ඔන්න හොයාගන්නේ මෙහෙමයි හැම වෙලේම. A වල ඉඳන් B වලටනේ. රූපේට යන්න. රූපේ A ගාවට යන්න. රූපේ B ගාවට යන්න. දැන් A වල ඉඳන් B වලට ඉරක් අඳින්න. ඒක පෑනෙන් අඳින්න ඕනේ නිකන් ඇඟිල්ලෙන් ඔහොම. එහෙම අඳිනකොට යන පැත්තක් තියෙනවනේ. ඒක තමයි එයාගේ පැත්ත. එතකොට මේ A වල ඉඳන් B වලට යනකොට මෙහෙම ඇඳෙන්නේ. ඒ කියන්නේ පහළට තමයි විස්ථාපනය තියෙන්නේ. හරිනේ මේ අපි දාන්නෙත් පහළටනේ. අන්න එහෙනම් විශාලත්වයේ 20යි ඒ වගේම දිශාවත් ගානට සෙට් වෙනවා. මේකෙත් පහළට මේකෙත් පහළට. එහෙනම් එතන අන්න ධන 20ක් කියලා සමානයි ආරම්භක ප්‍රවේගයේ u. මේ u බිඳුවයි. ඉතින් ඒක බිඳුව නම් අය මේක ලියන්නවත් එපා වැඩක් නැහැ. බිඳුව වැඩි කිරීම t කියලා. තේරුමක් නැහැනේ. ලියන්න එපා. මේ කෑල්ල. භාගයක් තොරණේ. අපි දාන්නේ සමීකරණේ පහළට. මේ ගුරුත්වජ තොරණේ තියෙන්නේ පහළට. එහෙනම් එතන ඒක ධන 10ක්. අන්න ඒකේ ධන 10ක් ආව පේනවද? මේ අපි දාන සමීකරණේ පැත්තයි ගුරුත්වජ තොරණේ පැත්තයි යන්න ගානට එකම පැත්තට තියෙන්නේ. එහෙනම් ඒක අන්න ධන 10ක් වෙලා තියෙනවා. හරි. ඊට පස්සේ t වර්ගය. හරියනම් බිඳුවට බිඳුවක් කැපෙනවා. මේක මේ පැත්තට ගියොත් එහෙනම් t වර්ගය සමානයි 4ක් කියලා එන්නේ. මේක මෙතෙන්ට ඇති. මම t වර්ගය ඉස්සරලට අරන් ලිව්වා. t වර්ගය සමානයි 4යි. එහෙනම් වර්ගමූල ගන්න පුළුවන් නේ. එහෙනම් දෙපැත්තේ මූල ගත්තොත් 4 වර්ගමූලය 2ක්. එහෙනම් අන්න පොළොවේ වදින්න ගත වෙන කාලය තප්පර 2යි. හරි. ඊට පස්සේ වේගය අහනවනේ. ඉතින් වේගය අහනකොට අපි කාලය හොයපු එකනේ. ඕන්නම් අරගෙන ගාන හදන්න පුළුවන්. හැබැයි ඒක භාවිතා නොකර ඕන්නම් ගාන හදන්නත් පුළුවන්. ඉතින් ඒකින්ද අපි කාලය ගන්නෙ නැහැ කියලා හිතමු. එහෙම වුණොත් ඕක යන්න තියෙන්නේ කාලය නැති ප්‍රකාශනයට. එහෙනම් A වල ඉඳන් B වලට පහළට v වර්ගය සමානයි u වර්ගය ධන 2as දාන්න. එහෙම වුණොත් එහෙම v කියන්නේ අවසාන ප්‍රවේගයනේ. ඒක තමයි හොයාගන්න ඕන. හරි එහෙනම් ඒක v එහෙමම තියමු v වර්ගයක්. ආරම්භක ප්‍රවේගය. මේ ආරම්භක ප්‍රවේගය බිඳුවයි. හරි ඒකේ මුකුත් ලියෙන්නේ නැහැ. මේ ටික ලියද්දි 2 වැඩි කිරීම තොරණය. අපි දාන්නේ පහළට. ආන්න තොරණයක් තියෙන්නේ පහළට. එහෙනම් එතන ඒක ධන 10ක්. S කියලා කියන්නේ A වල ඉඳන් B ට පහළට තියෙන විස්ථාපනය. මේකට ගියා A වල ඉඳන් B වලට ගියොත් අන්න පහළට යන්නේ. එහෙනම් ඒක ධන 20ක්. හරි එහෙනම් එතන ඒක ධන 20ක් කියලා එනවා. හරි එහෙනම් V වර්ගය සමානයි 20 10න් ගුණ වෙද්දි 200යිනේ. ඒක 2කින් ගුණ වෙද්දි 400ක්. එහෙනම් වර්ගමූල ගත්තොත් දෙපැත්තේ V සමානයි 400 වර්ගමූලය කියන්නේ කෙලින්ම 20ක් නේ. එහෙනම් උත්තරේ 20යි ms ඍණ එකක් කියලා එනවා. හරි. ඉතින් එහෙනම් ඔන්න අර චලිත සමීකරණමයි අපි අර ගැළපෙන විදියට ඊතලයේ දාලා ඒකට හරියන්න ගානට ආදේශ කරා නම් උත්තරේ හොයන එක මහ ලොකු කේස් එකක් නෙමෙයි. හරි. ඊට පස්සේ ආපහු වෙනම චූටි තරුවක් දාලා ලියන්න මෙහෙම වාක්‍යයක්. මම ඒකට උදාහරණයේ විදිහට ගන්නම් අපි අර කලින් ගත්තේ අර 60 ms ශ්‍රේණි එකේ විසි කරපු එක ගමු. හරි එතන දාන්න මෙහෙම 60යි නෑ එච්චර දුර වැඩි 40 ගමු. 40යි ms ශ්‍රේණි එක වේගෙන් 40යි ms ඍණ එක වේගයෙන් ඉහළට විසි කරන ලද වස්තුවක සෑම තප්පරයක් පාසාම
ප්‍රවේගය සෑම තප්පරයක් පාසාම ප්‍රවේගය විචලනය වන අයුරු ප්‍රවේගය විචලනය වන අයුරු පහත රූපයෙන් දැක්වේ. ප්‍රවේගය විචලනය වන අයුරු පහත රූපයෙන් දැක්වේ. හරි. හරි ඔන්න එතකොට එතන පොඩි විශේෂතාවයක් තියෙන එකයි මම අපහු ඒක එතන චුට්ටක් ගත්තේ. හා මෙන්න මෙහෙම හිතමු. හා ඔන්න එතකොට අර 40යි ms ඍණයක වේගයෙන් විසි කරන වස්තුව. හා ඔන්න එනම් පටන් ගද්දිම එයාගේ වේගය ඉහළට තියෙනවා 40යි ms ඍණ එක. හරි ඒතොර කාලය තප්පර බිඳුවෙන් දිනේ. තොර මේ කාලය එතන මොන මම වරහන් ඇතුලේ t සමානයි බිඳුවක් කියලා ගන්න. හරි කාලේ පටන් ගත්තම මොහොත මයින්ඩ් පටන් ගත්ත අවස්ථාව. හරි. හා දැන් ඔන්න ඊළඟට කාලයේ තප්පර එකක් වෙද්දි අපි හිතමුකෝ ඔන්න මේ හරියට වගේ ගිහින් කියලා. ඇයි දැන් ටිකක් ලොකු වේගකින් යනවනේ ටිකක් උඩට යනවා. දැන් කාලයේ තප්පර එකක් ගත වෙලා. ඔන්න කාලයේ තප්පර 1යි. හරි. වේගය හොයනවනම් අපිට පුළුවන් මෙතන ඉඳන් මෙතෙන්ට v සමාන u ධන at දාන්න. මම නිකන් කරලා පෙන්නන්න. ඔන්න මෙතන a නම් මෙතන b නම් මං a වල ඉඳන් b වලට ඉහළට දානවා v සමාන u ධන at. හරි. ඉහළට v සමාන u ධන at. හරි. ඒතර ගුරුත්වජ ත්වරණය පහළට තියෙන. එහෙම වුණොත් v කියන්නේ AB චලිතේ මෙන්න මෙතන අවසාන ප්‍රවේගය. ඔන්න ඔතන ප්‍රවේගයනේ. හරි ඒක එහෙනම් v කියලාම ගමු. ආරම්භක ප්‍රවේගය මේ ඉහළට 40ක් තියෙනවා. මෙතන ධන ත්වරණය අපි දාන්නේ ඉහළට සමීකරණේ ත්වරණේ පහළට. එහෙනම් ඍණ 10ක් කියලානේ. කාලයේ තප්පර 1. ඇයි මෙතන ඉඳන් මෙතන තප්පර 1යි. ඒතොර ඍණ 10යිනේ නේ. ඒතොර v සමානයි එහෙනම් 30යි ms ඍණ 1ක් කියලා. හරියන වේගය 30. ඒ කියන්නේ මෙන්න මෙතනදී ඔය වස්තුවේ ප්‍රවේගය මෙන්න මෙතනදී නම් ප්‍රවේගය 30යි ms ඍණ එකක් තියෙන. 30යි ms ඍණ එකක්. මම මේ b අයින් කරන්නම්. ඔන්න ඔහම තියෙන. නිකමට හිතන්න තප්පර දෙකක් වෙද්දි. දැන් අර කලින් තරම් ගොඩ උඩ යන්නේ නැහැ. ඔන්න මේ හරියට වගේ ගියා කියලා හිතමු. දැන් කාලයේ තප්පර එතකොට දෙකයිනේ. නිකන් මොකද්ද වෙනස් වෙන්නේ මේ සමීකරණේ? දැන් මෙතන ඉඳන් මෙතෙන්ට දැම්ම කියලා හිතන්න. u 40මනේ. මේක එහෙම්මමනේ. කාලයේ ගාවට මොකක්ද දෙන්නේ? අන්න කාලයේ ගාවට තප්පර දෙකක් කියලා. දැන් ඒතර මම මේ මෙතන ඉඳන් මෙතෙන්ට දානවා කියලා හිතන්නේ. මේවා වෙනස් වෙනවා මම මේ නිකන් හිතා ගන්න කියන්නේ. ඒතර මෙතන දෙකක් වැටුනොත් එහෙම. දැන් ඍණ 20යි නේ. ඒතර 40න් 20ක් අඩු වුණොත්. දැන් ගන්න ප්‍රවේගය 20යි. නිකන් රටාවන්නේ තප්පරෙන් තප්පරේ මොකද වෙන්නේ ප්‍රවේගය? 10න් 10 අඩු වෙනවා. නිකන් මේ g අගේ තිබ්බේ කොහොමද? 10යි ms ඍණ 2ක්. ඕකෙන් කියවෙන්නේ ඒක තමයි. ඒ තමා සෑම තප්පරයක් පාසාම වේගය 10 10 අඩු වෙවි යනවා. හරි. එහෙනම් මෙන්න මෙතනදී ওই වස්තුවේ ප්‍රවේගය එහෙනම් තියෙන්නේ 20යි ms ඍණ 1ක් කියලා. එහෙනම් තව තප්පරයක් උඩට යද්දි තප්පර 3ක් වෙනකොට මෙතන තිබ්බා කියලා හිතමු. ඔන්න කාලයේ තප්පර 3යි. එහෙනම් එතන වේගය වෙන්න ඕනේ 10යි ms ඍණ 1ක් නේ. 10යි ms ඍණ 1ක්. එහෙනම් තව තප්පරයක් යනකොට මෙන්න මෙතනදී දැන් වෙච්චර උඩට යන්නේ නැහැ. ඇයි එන්න වේගය අඩු වෙනවනේ. කාලයේ තප්පර 4ක් වෙද්දී දැන් මොකද වෙන්නේ? එතනදී යන්න වේගය කෙලින්ම බිඳුවයි. මෙතන වේගය යන්නේ v බිඳුව. එනික ඊතලයක් දාන්නේ නැතුව v බිඳුවයි. හරිනේ මතකද අපි අර උපරිම උස තප්පර 4ක් කියලා ආවේ. අර පළවෙනිම ගානේ. එතකොට අන්න උපරිම උසට යනවා තප්පර 4කදී වේගය බිඳුවක් වෙලා. හරි. එතකොට දැන් බලමු පස්වෙනි තප්පරේ මොකද වෙන්නේ කියලා. පස්වෙනි තප්පරේ. මේකට ආදේශ කරනවා කියලා හිතන්න. මේ ගැන වැඩි හිතන්න නැතුව අපි ආරම්භක ප්‍රවේගය 40යි. නේද? මෙන්න ආරම්භක ප්‍රවේගය 40. ධන අපි දාන්නේ ඉහළට. හැබැයි ගුරුත්වජ ත්වරණේ තියෙන්නේ පහළට. එහෙනම් එතන එන්නේ ඍණ 10. මෙතන කාලය අන්න හොඳට බලන්න. කාලය තප්පර 5ක්.
ඇයි මට ඕනේ 5 වෙනි තප්පරයේදී වේගය. ඒ හින්දා මම ඕන 5 කියලා දැම්මා. දැන් බලන්න මොකද වෙන්නේ කියලා. මෙතන එතකොට 40යි. මෙතන 50ක් වෙනවා. හැබැයි යන්න කේස් එකක් ධන ඍණ ගුණ විදි ඍණ 50ක් කියලා එන්නේ. ඍණ 50. දැන් එතකොට සුළු වෙද්දී උත්තරේ එන්නේ ඍණ 10ක් කියලා. මං අර කලින් ගානක් හදද්දිත් කිව්වේ ෆිසික්ස් කියන්නේ හරි නියම සබ්ජෙක්ට් එකක්. ප්‍රායෝගික දේවල් ගණිතයෙන් ගානට සෙට් වෙලා අපිට පෙන්නනවා. දැන් එතකොට පස්වෙනි තප්පරේ හරිනම් මොකද වෙන්න ඕනේ ප්‍රායෝගිකත්වය? දැන් මේ ඊළඟ පහළට වැටෙන්න එපයිනේ. ඒ කියන්නේ පහළට තමයි දැන් යන්නේ. මේකෙන් කියවෙන්නේ ඒක. මේ අපි ඊතලයේ දාලා තිබ්බේ ඉහළට. එතකොට මට මේ හම්බ වෙන්නේ ඉහළට තියෙන ප්‍රවේගය. ඉහළට ඍණ 10ක් කියලා කියන්නේ. ඒතර ඔය වගේ අවස්ථාවක දෛශිකවලදී ඒ ඍණ මාරු කරන්න පුළුවන් පැත්ත මාරු කරලා. ඉතින් එම නිසා මේ ඊතලයේ මේ පැත්තට හරවලා ලියන්න පුළුවන්. අන්න පහළට 10යි ms ඍණ එකක් තියෙන. ඔන්න ඔය වගේ වෙන්න. එහෙනම් 10යි ms ඍණ එකක් වෙනකොට එහෙනම් ආපහු මෙන්න මේක මෙතන ඉඳන් දැන් මෙන්න මෙතන ඉඳන් ආපහු මේක ගානට මෙන්න මෙතෙන්ට තමයි එන්නේ හරියටම. ඕක තමයි අනිත් විශේෂත්වය. හරිද? එතකොට මෙතනදී පහළට තියෙනවා 10යි ms ඍණ එකක්. එතකොට මේ කාලයේ තප්පර 5කදී. ආපහු රටාවට යන්නේ. ආපහු මෙන්න මෙතෙන්ට එනවා. ඒ කාලයේ තප්පර කීයකදීද? කාලයේ තප්පර 6කදී. එතනදී වේගය 20යි ms ඍණ එකක්. දැන් 10 10 වැඩි වේගන යන්නේ. ඇයි මේ ගුරුත්වජ ත්වරණේ තියෙන පැත්තටම යන්නේ. එතකොට ඊළඟ අවස්ථාවේ මෙන්න මෙතෙන් එනකොට දැන් කාලයේ තප්පර 7යි. එතනදි වේගය 30යි ms ඍණ එකක්. හරි කාලය තප්පර 7යි. එතන එතකොට වේගය 30යි ms ඍණ එකක්. අන්න අවසානයේදී මේක මෙතන පොළොවේ වදිනකොට අන්න 40යි ms ඍණ එකකින් වදිනවා. එතකොට ගත වෙලා තියෙන කාලය තප්පර 8යි. හරිනේ පියාසර කාලයක් තප්පර 8ක් කියලා අපිට ආවේ. හරිද? ඔන්න අනිත් විශේෂ ලක්ෂණය. ඒ තමයි අපි වස්තුවක් උඩට විසි කරපුවාම ඒක උඩට යන පාරේ යම් තැනකදී එයාගේ වේගයේ උඩට යම් අගයක් තියෙනවා නම් ඒක උඩට ගිහින් ආපහු පහළට එනකොට අයෙත් එතනදිම ඒ වේගයම පහළට තියෙනවා. මෙතන ඉහළට 20ක් තියෙන්නේ පහළටත් 20ම තමයි. මේ ඉහළට තිය පහළටත් තියෙන්නේ 30ම තමයි. ආන්න ගානට ඒ වගේ විශාලත්ව සමාන වෙලා තියෙනවා. හරි. එතනම රූපේ දා
එතකොට අර තප්පර පහේදී වගේ වේගය ඕනනම් මෙහෙම දාලත් පෙන්වන්න මෙතන එතකොට අපි මෙතන තමයි ඔන්න B කියලා හිතලා තියෙන්නේ. ඒකට මෙහෙම දාලා ගද්දි මෙන්න මේ අවස්ථාව. ඒක එහෙමම අරන් පෙන්නන්න. ඒක ලියන එකත් හොඳයි එතෙන්ට. හරි. හා එහෙනම් ඔන්න ඒ වේග විචලනය. හා ඊට පස්සේ යමු තව ගානකට. හරි ඊළඟ ගාන දාන්න මෙහෙම. 80යි මීටර් උස ඇති. 80යි මීටර් උස ඇති ගොඩනැගිල්ලක 80යි මීටර් උස ඇති ගොඩනැගිල්ලක ඉහළ කෙළවරෙහි සිට ඉහළ කෙළවරෙහි සිට වස්තුවක් සිරස්ව ඉහළට වස්තුවක් සිරස්ව ඉහළට 30 ms ඍණයක වේගයකින් වස්තුවක් සිරස්ව ඉහළට 30 ms ඍණයක වේගයකින් විසි කරයි. එය පොළොවේ ගැටීමට එය පොළොවේ ගැටීමට ගතවන කාලය පොළොවේ ගැටීමට ගතවන කාලය සොයන්න. හරි. එතකොට එහෙනම් ඔන්න මේ ගොඩනැගිල්ලක ඉඳන් දැන් මේ කෙළවරේ ඉඳන් අපි හිතමුකෝ ඔන්න බිල්ඩින් එක උඩට ගොඩ වෙලා බෝලයක් අරගෙන අපි හොදලම උඩට විසි කරනවා. එතකොට අන්න මේක උඩට ගිහිල්ලා තමයි ඊළඟට බීමට වැටෙන්නේ. නේ? එතකොට එහෙනම් මේක මේ වගේ ඔහම යම් ප්‍රමාණයක් ඉහළ ගිහිල්ලා ආන්න ඊට පස්සේ ආපහු මෙහෙම වැටෙනවා. එතකොට අන්න මේ පොළොවේ වදින තැනට ගතවන කාලය තමයි යහ. හරි. එතන එනම් රූපය දාන්න. අපි එතකොට මේ විසි කරන තැන A කියලා හිතමු. පොළොවේ වදින තැන B. සුපුරුදු පරිදි ගුරුත්වජ ත්වරණය G පහළට තියෙනවා. හරි ඉස්සෙල්ලා හිතලා මොකක් හරි දෙයක් කරන්න බලන්න. හරියට මම මුකුත් සපෝට් එකක් දෙන්නේ නැහැ. හිතලා බලලා මොනවා හරි සුදුසු දෙයක් කරන්න. අපි ඉගෙන ගත්ත දේවල්මයි ඒ ටිකෙන් කරන්න පුළුවන්.
හරි. එහෙනම් බලමු. හරි තොරොන්න නිකන් නිදහස දුන්නේ කැමති දෙයක් කරන්න කියලා. එහෙනම් බලමු අපි මොකක්ද ඒ කරන්න වෙන්නේ කියලා. ඉතින් අපෙන් අහන්නේ ආපහු මුළු කාලේනේ නේ. අර විසි කරපු තැන ඉඳන් පොළවේ වදින්න ගත වෙන කාලේ. ඉතින් එහෙනම් අපිට කොහොමත් ඒ වල ඉඳන් B දක්වා චලිතේම සලකන්න වෙනවා. ඇයි මේ මුළු චලිතේර කාලේ ඕනේනේ. ඉතින් එහෙම ගන්නත් පුළුවන්. මොකද මේ හැම තැනම තියෙන ගුරුත්වජ ත්වරණය තමයි. ඒතර ත්වරණය වෙනස් වෙන්නේ නැහැ. එකම ත්වරණයක් තියෙන. ඉතින් ඒකෙන් හින්දා ඒ වල ඉඳන් B වලට තමයි වුණ මං සමීකරණය දාන්නේ. ඒ වල ඉඳන් B ට. මෙතන ඉඳන් මෙතෙන්. එතකොට දාන්න දිශාව. ඉතින් වස්තුව විසි කරපු ගමන් උඩටනේ යන්නේ නේ. ඉතින් ඒකින්ද මම ඔන්න උඩට දානවා. ඕක පහළට දැම්ම කියලා වැරද්දක් වෙන්නේ නැහැ ඉතින්. අර ඒකත් නිකන් අර චාරිත්‍රයක් වගේ දෙයක්. සම්ප්‍රදායක්. දැන් නොනගතේට කන්නේ නැහැ කියන්නේ අර අවුරුද්දරනේ. ඒක චාරිත්‍රයක් නෙමෙයි. ඒක චාරිත්‍රයක්. ඒ කියන්නේ ඒක නොකර කියලා මැරෙන්නේ නැහැ නේ. ඒ වෙලාවේ එහෙම වෙලාව කනවා නම් ඉතින් එහෙම මැරෙනවා නම් ලංකාවේ 150ක් විතර දැන් නැහැ. ඒ නොනගතේ වෙලාවේ කනකොට මැරෙනවා. ඒ වගේ අර සම්ප්‍රදායක් අපි සාමාන්‍යයෙන් දාන්නේ චලිත වෙන පැත්තට. එහෙනම් ඔන්න මේ වගේ දාලා තියෙනවා. එතකොට සමීකරණේ ආරම්භක ප්‍රවේගය දන්නවා. ත්වරණය දන්නවා. මේ විස්ථාපන හරි. එතකොට ත්වරණේ තියෙන. එතකොට මේ කාලය ඕන මෙතන වදින අවසාන ප්‍රවේගය දන්නේ නැහැ. ඉතින් එහෙනම් ගන්න v නැති සමීකරණයට යන්න වෙන්නේ. හරි එහෙනම් s සමාන ut ධන භාගයක් at වර්ගය තමයි දාන්නේ. හරි s සමාන ut ධන භාගයක් at වර්ගය. හරි ඔන්න දැන් පරිස්සමට ආදේශ කරගන්න තියෙන්නේ. A වල ඉඳන් B වලට ඉහළට තියෙන විස්ථාපනය. දැන් හිතන්න බලන්න රූපයට ගිහිල්ලා. A වල ඉඳන් B වලට තියෙන විස්ථාපනය. අර කියපු ක්‍රමේ පාවිච්චි කරොත් ආයෙ වරදින්නේ නැහැ ජීවිතේටවත්. A ගාවට ගියා. මෙන්න B ගාවට ගියා. A වල ඉඳන් B ගාවට ඉරක් ඇඳා. මේ ඉර ඇඳෙන්නේ එතකොට පහළටනේ. මේ පහළටනේ යන්නේ. හැබැයි මෙතන මේ අපි දාන්නේ ඊතලේ ඉහළට. අන්න අපි දාන පැත්තයි ඇත්තම පැත්තයි වෙනස්. ඉතින් ඒක නිසා විශාලත්වයේ 80 තමයි. හැබැයි එතන එන්න ඕන යන්න ඍණ 80ක් කියලා. ඔන්න ඕක තමයි පරිස්සමට ආදේශ කරගන්න ඕන කියලා මම අර කලින් කිව්වේ විස්ථාපනවලදී වර්ධින තැනක් එනවා කියලා. ඕක බහුතරයක් දෙනා පටල ගන්නවා. ඉතින් පටල ගන්න නැතුව කරන්න පුළුවන් හරි ලේසි වැඩක්. අර ආරම්භක තැනේ ඉඳන් අවසාන තැනට ඉරක් අඳින්න. ඒකෙන් අන්න ඇත්ත දිශාව වෙනවා. එතකොට සමීකරණ දිශාවත් එක්ක ගැලපෙනවා නම් ධන. දැන් මේක ගැලපෙන්නේ නැහනේ. ඒක නිසා ඍණ. එච්චරයි. හරි. ඊළඟට සමානයි ආරම්භක ප්‍රවේගය. ඉහළට තියෙන ආරම්භක ප්‍රවේගය. හරි නෙමේ. ඉහළට තියෙන ආරම්භක ප්‍රවේගය. ඒක ධන 30. එහෙනම් ධන 30 කියලා එන්නේ කාලයේ t. හරි ඊට පස්සේ ධන භාගයක් ත්වරණය. අපි දාන්නේ ඉහළට ත්වරණේ තියෙන්නේ පහළට. එහෙනම් එතරම්ද දිශා වෙනස්. එහෙනම් ඍණ 10ක් t වර්ගය. ඔන්න ඔහම ආදේශ වුණා නම් හරි. දැන් එහෙනම් මෙතන ඍණ 80 ඔහොම තියාගමු. මෙතන 30යි t. ඊට පස්සේ මෙතන එතකොට 10 දෙකෙන් බෙදෙද්දි 5යි ධනයි ඍණයි ගුණෙදි ඍණ. එතකොට ඍණ 5යි t වර්ගයක් කියලා එන්නේ. හැම පදයක්ම 5න් බෙදමු. එතකොට මේක 5න් බෙදෙද්දි ඍණ 16ක් වෙනවා. මේක 5න් බෙදෙද්දි 6ක් වෙනවා. එතකොට 6යි t. මේක එතකොට ඍණ t වර්ගයක් වෙනවා. දැන් අන්න මේ පද දෙක මේ පැත්තට ගියමු. වර්ග සමීකරණයක් කරගත්ත හැකිනේ. මේක මේ පැත්තට එද්දි ධන t වර්ගයක් වෙනවා. මේක මේ පැත්තට එද්දි ඍණ 6යි t වෙනවා. මෙතන ඍණ 16ක් තියෙනවා. සමානයි බිඳුව. ඔන්න වර්ග සමීකරණයක් එනවා. හරි ඒකේ සාධක ගත්තා නම් කාලය හොයන්න පුළුවන්. හරි. දැන් අර විදිහට නම් සාධක කඩලා ගත්තොත් එහෙම මේ දෙන්න ඔහම ගත්තොත් එහෙම එතන 16යි t වර්ගයන්නේ තියෙන්නේ. ඒක අන්න ඍණ. මේ ඍණ ලකුණක් අපෝ. එහෙනම් සාධක හොයනකොට එතන ඍණ එන්න නම් අනිවාර්යෙන් මේ තැන් දෙකේ තියෙන වෙනස් ಜಾති. එකක් ඍණ අනික ධන. එතකොටනේ ඍණයි ධනයි ගුණ වෙද්දි ලකුණ ඍණ වෙන්නේ. මැද එක්කනාගේ ලකුණ ඍණනේ. එතකොට අපි ලොකු ඉලක්කම හැම වෙලේම දෙන්නේ ඒ මැද එක්කනාට. මේ මැද එක්කනාගේ ලකුණ. මේ ලොකු ඉලක්කම තියෙන එක්කනාට දෙන්නේ එතකොට මේ මැද ඉලක්කමේ ලකුණ. දැන් එතකොට 16 හදන්න පුළුවන් කොහොමද? එහෙනම් 16 වැඩි කිරීම 1 කියලා ලියන්න පුළුවන් නේ. අන්න එතකොට මේක හැදෙනවා මැද එක්කනාගේ ලකුණ තමයි ලොකු ඉලක්කමට හම්බෙලා තියෙන්නේ. හැබැයි ඒ වුණාට මේ දෙක එකතු වෙද්දි කවදාවත් මේක හැදෙන්නේ නැහනේ. ඒක හරියන්නේ නැහැ. දැන් අර කියපු මෙතඩ් එක. මේක දෙකෙන් බෙදමු. එතකොට මේක දෙකෙන් බෙදුනොත් එහෙම
එහෙනම් මේක දෙකෙන් ගුණ කරමු. එහෙම වුණොත් මේක ධන දෙකක් වෙනවා. එතකොට අන්න ඍණාටයි ධන දෙකයි ගත්තොත් අන්න වැඩේ හරි. ඍණාටයි ධන දෙකයි ගත්තොත් ඒ දෙක එකතු වෙද්දී ඍණ 6 හැදෙනවා. නේද? ඉතින් එහෙනම් අන්න මේක එක සාධකයක්. මේ තමයි අනිත් සාධකය. මේවා හරි ලේසි. මේ මෙතන එකේ ඉලක්කමනේ තියෙන්නේ. එහෙනම් අර කියපු මෙතඩ් එක. t ලිව්වා. මේ සාධකය මෙතෙන්ට ගෙනත් දැම්මා. ආයෙ පාරක් t ලිව්වා. මේ සාධකය ගෙනත් මෙතනින් තිබ්බා. ඕක තමයි සාධක දෙක. හරි. එහෙනම් උත්තර ගද්දි අන්න ආපහු අර කලින් කියපු දෙයක්. මේ සාධකයේ වැඩක් නැහනේ. ඇයි මේකෙන් උත්තරේ එන්නේ කාලය t සමානයි ඍණ දෙකක් කියලා. ඒතර කාලේ ඍණ වෙන්න බෑ. ඉතින් ඒකින්ද ඒක අතාරිනවා. එහෙනම් අන්න මෙතනින් එන්නේ මෙයාගෙන් උත්තරේ කාලය තප්පර 8ක්. එහෙනම් ඔන්න ගොඩනැගිල්ලේ පාමුල වදින්න තප්පර 8ක කාලයක් ගත වෙනවා. ඉතින් මේක එතකොට අපිට එක උත්තරයක් ආවේ ඇයි ඒකේ තියෙන එක අවස්ථාවක් විතරයි. ඒකයි ඔතන ඔය 8ක් කියලා ඇවිත් තියෙන්නේ. ඇත්තට මේකෙත් අදහසක් තියෙනවා ඍණ දෙකක් කියලා එන්නේ. ඒ කියන්නේ ඕක මේ ආපස්සට ගියා නම් තප්පර දෙකකදී පොළවේ වදිනවා කියලා ඔය කියවෙන්නේ. හරි. ආපස්සට නිකන් ඍණ කියන්නේ අතීතයට වගේනේ. නිකන් එතකොට මේක මෙහෙ යන්නේ නැතුව මෙන්න මෙහෙම ගියා නම් දෙකක් යනවා කියලා. ඒක අපිට එහෙම අදාළ නැහැ. හරි අපිට ඉතින් අපේ සබ්ජෙක්ට් එකේදී ඔන්න ඔය කාලේ ඔහොම හොයාගන්න පුළුවන් නම් හරි. හරි. ඔන්න එනක් ඒක අපිට තව ගණන් කීපයක් තව විශේෂාකාර ටිකක් තියෙනවා හදන්න. ඒතර ප්‍රධාන වශයෙන් ඔය කියන හැඩති ගණන් ටිකක් තමයි අපිට හම්බ වෙන්නේ. හරි එතකොට ඔයාට ටියුට් එකේ හදන්න පුළුවන්. එතකොට කොහොමත් අර ඉස්සෙල්ලා අර ගණන් ටික හදන්න. ඒ කියන්නේ අර අපි දැන් හදුවේ ප්‍රැක්ටිස් එක්සර්සයිස් 2 කියලා. එතකොට අර හරිය තව ඉතුරු වෙච්ච ගණන් ටිකක් තියෙනවා. ඒ ටිකයි ඒ ටිකත් හදාගෙනම ඒ 55 දක්වා ඒ ටික ඉවර කරන්න. ඊට පස්සේ අර 56 ඉඳන් ඒ ප්‍රැක්ටිස් එක්සර්සයිස් 3 තියෙන කියලා තියෙන. ඒකේ ගණන් ටික ඔය මුල් පිටුව විතරක් වගේ try කරන්න 65 ගාවට වගේ නක. තව අපි ගණන් ටිකක් හදලා ඉවර වෙලා ඉතුරු ටිකට ඊට පස්සේ යමු. හරි. එතකොට ඊළඟ සතියේත් එතකොට මට අපහුවගේ ගණන් ටිකකටමයි යන්න තියෙන්නේ. හරි. එහෙනම් අදට මම එතකොට එතනින් නතර වෙනවා. හරි එහෙනම් අපි යනවා. Thank you, sir.